එහෙමනම් අපි පන්ති ආරම්භ කරමු. ඔබට මාව පැහැදිලිව පේනව නේද? මට අදහසක් දෙන්න බලන්න. මාව පැහැදිලිව පේනවද කියලා මට අදහසක් දෙන්න. මං කියන දේ පැහැදිලිව ඇහෙනවද? සියලු දෙනාටම සුබ දැසනක්. අද දවසේ පොය දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා විභාග ප්‍රශ්න පත්‍ර 3. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උදේ 9 ඉඳන් 12 දක්වා සාකච්ඡා කරනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරනවා 2 ඉඳන් 5 දක්වා. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ රාත්‍රී 8 සිට 11 දක්වා සාකච්ඡා කරනවා. නිබන්ධන 3ේම රෙකෝඩින් එක දැන් මේ ප්‍රශ්න පත්‍රයට අදාළ රෙකෝඩින් එක ඔන් කරලා තියෙනවා. ගුරු විභාගයට අදාළව පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර 3ක් කොහොමද අපි මේ ප්‍රශ්න පත්‍ර 3ට මුහුණ දෙන්නේ කියන කාරණේ තමයි අද දවසේ සාකච්ඡා කරගෙන යන්නේ. මම හිතනවා කිව්ව කාරණේ ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි මුලින්ම මේ ප්‍රශ්න 50ක ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 50යි කාලය තියෙන්නේ හරියටම පැය 1යි. අද GK හරි අපේ ක්ලාස් එකේ ළමයිද GK ක්ලාස් එක නැද්ද කියලා අහනවා. හෙටයි අනිද්දායි දවස් දෙකට අපි GK එක ගන්නවා. අද මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම කරන්න බැරි නිසා. එහෙම වුණොත් මේක කරන්න වෙන්නේ නැහැ අපිට. ඒක නිසා හෙට සහ අනිද්දා කියන දිනවල අපේ GK පන්තිය තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙමනම් අපි පන්තියට යමු. අද දවසේ ප්‍රශ්න පත්‍රයේ තියෙන මෙන්න බලන්න ප්‍රශ්න පත්‍රයේ මේ විභාග ප්‍රශ්න පත්‍රයක් කාලේ හරියට පැයයි තියෙන්නේ. ප්‍රශ්න 50කට ඔයා පිළිතුරු සපයන්න ඕනේ. මේ පැය තුල ප්‍රශ්න 50කට පිළිතුරු සපයන්න ඕනේ. ප්‍රශ්න පත්‍රයේ සකස් වෙලා තියෙන ආකාරය බලමු. ප්‍රශ්න පත්‍රයේ සකස් වෙලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න 5 ඇවිල්ලා තියෙනවා අපිට බන්ධනී කියන වචන අතර පවතින සම්බන්ධතාවයට අදාළව තමයි පළවෙනි ප්‍රශ්න 5 මේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න 5 වචන අතර ඒ කියන්නේ අපිට දීලා තියෙනවා දෙවෙනි ප්‍රශ්න 5 වචනාශ්‍රිත ගැටලු. ඔන්න දෙවෙනි ප්‍රශ්න 5 වචනාශ්‍රිත ගැටලු 5ක් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්න 5 සකස් වෙලා තියෙනවා ප්‍රකාශන හා නිගමන කියන පාඩමට අදාළව තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ වාචික තර්කණයේ කොටසට අදාළව ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්න 5 සකස් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ රහස් භාෂාවට අදාළව තමයි හතරවෙනි ප්‍රශ්න 5 සකස් වෙලා තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්න 5 තරගන රාමු ගැටලුවක් තියෙන්නේ. හයවෙනි 5 තියෙන්නේ කුලකාශ්‍රිත ගැටලුවක්. හත්වෙනි ප්‍රශ්න 5 රූප තරකණයේ ගැටලු 5ක්. ඊට පස්සේ 36 ඉඳන් 40ට ගණිත ගැටලු 5ක්. 40 ඉඳන් 50ට තියෙනවා සංඛ්‍යා රටා 10ක් මේ ප්‍රශ්න පත්‍රේ. ලකුණු 100යි මේ ප්‍රශ්න පත්‍රයට ඔයා පිළිතුරු සපයද්දී. අපි අද දවසේ මේ ප්‍රශ්න 50 මුලින්ම සාකච්ඡා කරමු ඔබත් එක්ක. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන් යමු. මම කියන දේ පැහැදිලිව එනවා ඇති කියලා මම විශ්වාස කරනවා. 750කට ආසන්න ප්‍රමාණයක් දැන්ට රැඳිලා ඉන්න නිසා පළවෙනි ප්‍රශ්න 5 අපි මුලින්ම සාකච්ඡා කරන් යමු. ප්‍රශ්නාංක 1 සිට 5 තෙක් පළවෙනි ප්‍රශ්න 5 කියනවා ප්‍රශ්නාංක 1 සිට 5 තෙක් 5 එක් එක් ප්‍රශ්නයේ අර්ථය යුගල 4 බැගින් දී ඇත. ඉන් පද යුගල 3කම ඒවා ඇතුළත් පදේ එකිනෙක අතර කිසියම් සම්බන්ධතාවයක් පෙන්눔 කරා. එසේ සම්බන්ධතාවයක් පෙන්눔 නොකරන යුගලයේ තෝරා ඊට අදාළ වර්ණයේ අංකයේ ප්‍රශ්න ඉදිරියේදී ඇති තිත්තිර මත ලියන්න කියනවා. එහෙනම් නැත්තම් උපරිම වැඩි කරගන්න. එතකොට මේ බලන්න මේකේ වැදගත්ම ටික තමයි ඔයාට ඉරක් ගහන්න බෑ උත්තරේ අංකේ ලියන්න ඕනි මෙතන. අපි හිතමුකෝ උත්තරේ 1 නම් 1 කියලා අංකේ දාන්න ඕනි. උත්තරේ අංකේ තමයි ලියන්න තියෙන්නේ. ඉරි ගහන්න බෑ. ඔන්න කාරණේ. ඊට පස්සේ කියනවා මෙන්න පද යුගල 3ක් මෙන්න පද 4න් 3කම එකිනෙකට සමාන සම්බන්ධතාවයක් පෙන්눔 කරනවලු. 3කම එකිනෙකට සමාන සම්බන්ධතාවයක් පෙන්눔 කරනවලු. වැදගත් වචනයක්. ඊට පස්සේ කියනවා එසේ සමාන සම්බන්ධතාවය පෙන්눔 නොකරන එකක් සමාන සම්බන්ධතාවයක් පෙන්눔 නොකරනවා. ඔන්න ඔය ටික තමයි වාක ඔළුවට එන්න ඕනි මේ කියන කාරණේ තුල.
තුනක සමාන සම්බන්ධතාවයක් තියෙනවලු එක නැල්ලු සමාන සම්බන්ධතාවය. එතකොට මේකේ කියනවා ඒ උත්තරේට ඉරි ගහන්න බෑ. දීලා තියෙන දේ තමයි ඔයා පිළිපදින්න ඕනේ. උත්තරේ අංකය ලියන්න කියනවා ස්ථනක් දීලා එතන. එතකොට ඔයා අනිවාර්යෙන්ම උත්තරේ අංකය ලියන්න ඕනේ මේ ස්ථනේ තුල. පැහැදිලිද කිව්ව කාරණේ? උත්තරේ අංකය තමයි ස්ථන තුල ලියන්න ඕනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එමනම් අපි පළවෙනි එක බලමු. පළවෙනි එකේ තියෙනවා ගොවිපොළ අස්වැන්න රෝහල ප්‍රතිකාර පාසල අධ්‍යාපනයේ බැංකුව ණය කියලා. ගොවිපොළක් කරන පුද්ගලයෙක්ගේ අරමුණ බලාපොරොත්තුව මොකද්ද? ගොවිපොළකින් ලැබෙන්නේ අස්වැන්න. ඔන්න අස්වැන්නක් බලාගෙන තමයි අපි ගොවිපොළකට ගොවිපොළක ඒ කියන්නේ ගොවිපොළකින් මොන වගේ අරමුණක්ද ලැබෙන්නේ? අස්වැන්න කියන එක තමයි ගොවිපොළෙන් ලැබෙන්නේ. ඉතින් ගහල් දැම්මොත් ලකුණු දෙන්නේ නැහැ. ඔයාලට මේ දීලා තියෙන උපදේශ ටික පිළිපදින්න බැරි නම් ඔයාලට එතන උත්තරේ හරි ගියාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. පිළිතුර මෙන්න මේකයි වැදගත්කම. මෙතන තිත්තිර මත ලියන්න කිව්වොත් අනිවාර්යයෙන්ම තිත්තිර මතම ලියන්න වෙනවා. ඔන්න ගොවිපොළ අස්වැන්න පළවෙනි එක. දෙවෙනි එක තියෙනවා ගොවිපොළෙන් ලැබෙන්නේ මොකද්ද? අරමුණ අස්වැන්න තමයි ලැබෙන්නේ. රෝහලෙන් මොනවද අපි රෝහලට යන්නේ මොන අරමුණෙන්ද? ප්‍රතිකාර ලබා ගන්න. රෝහලට ගියාට පස්සේ එක එක ආකාරයේ ප්‍රතිකාර, ඒ කියන්නේ සාමාන්‍ය රෝගී නේවාසික ප්‍රතිකාර හම්බ වෙනවා නැත්නම් එහෙම සාමාන්‍ය විදියට එක එක ආකාරයේ ප්‍රතිකාර ලැබෙන. හැබැයි රෝහලෙන් ලැබෙන අරමුණ මොකද්ද? අපි යන්නේ රෝහල විතර අපි යනවා නම් යන්නේ ප්‍රතිකාර ලබා ගන්න තමයි රෝහලට යන්නේ. ඊට පස්සේ බලන්න පාසල අධ්‍යාපනය. පාසලට යන්නේ මොනවාද? අධ්‍යාපනය ලබා ගන්න. ගොවිපොළෙන් අරමුණ අපේ මොකද්ද? අස්වැන්න ලබා ගන්න එක. පාසලෙන් අධ්‍යාපනය ලබා ගන්න එක. රෝහලෙන් ප්‍රතිකාර. බැංකුවට අපි යන්නේ නැහැ. බැංකුවෙන් අපේ අරමුණ මොකද්ද? ණයද? බැංකුව කරන්නේ අපි තැන්පත් කරන මුදල් තමයි ණය විදියට දෙන්නේ. බැංකුවේ එතකොට අපි මොනවාට බැංකුවත් එක්ක අපි මොකද්ද පවත්වන සම්බන්ධය? අපි ගණ්ඩෝරු තමයි බැංකුවත් එක්ක කරන්නේ. අපේ සල්ලි ආයෙම ණයට දෙනවා. බැංකුව කරන්නේ ඒ කටයුත්තක්නේ. එතකොට මෙතන කියන්නේ මෙතන වඩාත්ම යෝග්‍ය වෙන්නේ එතකොට බැංකුවට ණය නෙවෙයි බැංකුව ගන්න දෙනු තිබ්බා නම් හරි බැංකුව ණය කියන එක තමයි ඒ අනුව පිළිතුරු අංක 4 තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. පිළිතුරු අංක 4 තමයි පළවෙනි එකට උත්තරේ. මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. කාට හරි ගැටලුවක් තියෙනවා ඉක්මනින්ම දාන්න බලන්න අදහසක්. කාට හරි ගැටලුවක් තියෙනවනේ ඉක්මනින්ම අදහසක් දාන්න chat box එකට. ඊට පස්සේ ප්‍රශ්නාංක දෙකට යමු. අයියා මල්ලි අම්මා පුතා සීයා මුණුබුරා නැන්දාලේලි. මේක ඔයාලට තරඟ කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට තරඟ කරන්න පුළුවන් ලිංග ભેදය තෝරගෙන. අයියා මල්ලි කියන්නේ පුරුෂ ලිංග, සීයා මුණුබුරා කියන්නේ පුරුෂ ලිංග, අම්මා පුතා කියන්නේ පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග දෙකම තියෙනවා. ස්ත්‍රී ලිංගයි පුරුෂ ලිංගයි. නැන්දාලේලි කියන්නේ ස්ත්‍රී ලිංග. ඔන්න එහෙනම් ඒ විදියට ඔයාලට තරක් කරන්න පුළුවන්. නැත්තම් ආයෙ ගත්තොත් මේක අයියා මල්ලි ගත්තට පස්සේ ලේ ඥාති, සීයා මුණුබුරා ගත්තා ලේ ඥාති, අම්මා පුතා ගත්තත් ලේ ඥාති. නැන්දාලේලි ගත්තොත් ලේලි කියන්නේ පිට කෙනෙක්. එතකොට ලේ ඥාති සම්බන්ධතාවයක් නැහැ නැන්දාලේලි ගත්තම. එහෙමනම් අපිට එතන වඩාත්ම යෝග්‍ය පිළිතුරු විදියට ගන්න පුළුවන් වෙන්නේ මෙතන ලිංග ભેදයත් එක්ක තමයි අපිට වඩාත්ම නෑ අස්වැන්න කි අපේ අරමුණ කියන එක බලන්න. ගොවිපොළෙන් ලැබෙන අරමුණ. ඒ කියන්නේ ගොවිපොළක් පවත්න්නේ මොකක් බලාපොරොත්තුද? අස්වැන්නක් බලාපොරොත්තු වෙයි. එතකොට ගොවිපොළක් බලාපොරොත්තු වෙන්නේ අපි මොනවද? අස්වැන්න. පාසලකට යන්නේ මොනවා බලාපොරොත්තු? අධ්‍යාපනය. රෝහලකට යන්නේ අපි ප්‍රතිකාරයක් ලබා ගන්න. එතකොට බැංකුවට යන්නේ අපි ණයක් ගන්න නෙවෙයි. අන්න ඒ පදනමෙන් තමයි උත්තරාංක 4 වෙන්නේ. උත්තරාංක 4 වෙන්නේ. එතකොට මෙතන ලිංග ભેදයත් එක්ක පදනම් කරගන්න තමයි වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ. ඔයාලට තර්ක ඕන තර්කයකට යන්න පුළුවන්. එහෙම බැලුවම අම්මා කියන්නේ ස්ත්‍රී ලිංග, මෙතන තියෙන ස්ත්‍රී ලිංගයි පුරුෂ ලිංගයි. උත්තරාංක 2. ප්‍රශ්නාංක 2 උත්තරාංක 2. හොඳට කල්පනා කරන්න. උත්තරාංක 2.
දෙක ප්‍රශ්නේ වයස අනුව ඇහුවොත් අපිට වයස අනුව බෑනේ. වයස අනුව බෑ પરම්පරාවත් එක්ක ගිහිල්ලා වාල් උත්තරයට එන්න බෑ. પરම්පරාවත් එක්ක උත්තරයට ගිහිල්ලා එන්න බෑ. දෙක ප්‍රශ්නෙට වයස අනුව එම යන්නත් බෑ. දැන් 800කට ආසන්න ප්‍රමාණයක් රැඳිලා ඉන්න නිසා. වඩාත්ම යෝග්‍ය එක අහන්නේ. මේකට සමාන මේක නෙමෙයි මේ තුنين අපිට කොහෙවත් දීලා නෑනේ. මෙයාට ඔයාලට තර්ක කරන්න නේ මෙතන දීලා තියෙන්නේ. මේක මේ නැන්දාලේලි ගන්න බෑ. දෙකම ස්ත්‍රීලිංගනේ. දෙකට හතර ඒ කියන්නේ දෙකම හරි. අතන අයියා මල්ලි පුරුෂලිංග සීයා මුණුබුරත් පුරුෂලිංග නාන. නැන්දාලේලි ස්ත්‍රීලිංග නා. ඔන්න දෙකක් මිශ්‍ර වෙලා තිබ්බේකනේ. දෙකක් මිශ්‍ර වෙලා තින්නේ. ඔයාලා හතර තරක කරලා සමහරක් වෙලාට එහෙම එතන තරක කරොත් එතන දැන් එක්සෑම් එක බලද්දී ඔතන තරක වෙලා උත්තර දෙකක් වගේ තිබුණොත් සමහරක් වෙලාට එකක් ගන්න පුළුවන්. දැන් නැන්දාලේලි එක තියෙන්නේ ඥාතිකමත් එක්ක ලේ ඥාතිත්වෙත් එක්ක බැලුවම නැන්දාලේලි කියන්නේ පිට එක්කෙනෙක්. තමන්ගේ පුතා විවාහ වෙලා ඉන්න එක්කනානේ ලේලි වෙන්නේ. එතකොට ලේ ඥාතිත්වෙත් එක්ක බැලුවම් පස්සේ නැන්දාලේලි කියන එක මේ උත්තරයකට එන්නත් පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා එතකොට ඒවා තරක කරලා එතකොට එතනින් කිව්වොත් උත්තර දෙකක් තියෙනවා කියලා දෙකටම ලකුණු දෙනවා ගැටලුවක් නැහැ. 2 4 කියන පිළිතුරු දෙකම. හැබැයි දෙක තමයි අපිට ගන්න වෙන්නේ. පැහැදිලිව තියෙනවා ලිංග දෙකක්. එතකොට ස්ත්‍රී ලිංගයි පුරුෂ ලිංගයි කියන දෙකම තියෙන නිසා දෙවෙනි එකට තමයි අපිට යන්න වෙන්නේ. පැහැදිලිද කිව්ව කාරණේ? අපි තුන්වෙනි එකට යමු. මාළුවා වරල්. මාළුවා පීනන්නේ මොනවාද? වරල් වල ආධාරයෙන්. ගිරවා පියාපත්. ගිරවා මාළුවා මේ ඒ කියන්නේ වතුරේ පීනන්නේ වරල් වල ආධාරයෙන්. ගිරවා පීනන්නේ මොන වගේන්ද? පියාපත් වල ආධාරයෙන්. ඒ කියන්නේ ගිරවට පීරලා තියෙන්නේ මාළුවට වරල් පීරලා තියෙන්නේ මල්ලිගේ දුවමයි. එහෙම ගත්තොත් ඉතින් කොහොමත් උත්තරේ දෙක තමයි. මල්ලිගේ දුව. මල්ලිගේ දුවත් ඔන්න අර ඒ කියන්නේ අවශ්‍ය නැහැ වගේ ගත්තොත් එමේ ලේ ඥාති වෙනවා. එතකොට ඉතින් ඔයාලට ගෙලින්ම උත්තරේ දෙක තමයි එන්න වෙන්නේ. අන්න ඒ වගේ තර්කයක් ආවොත් උත්තරේ අපේ දෙක තමයි උත්තරේ. ඊට පස්සේ බලන්න මෝටර රථයේ ධාවනය වෙන්නේ රෝද වල ආධාරයෙන්. බෝට්ටුව ජලය කියන බෝට්ටුව ජලයේ ආධාරයෙන් නෙවෙයි බෝට්ටුව ගමන් කරන මාධ්‍යයක් තමයි ජලය කියන්නේ. බෝට්ටුව ධාවනය වෙන්නේ ජලයේ ආධාරයෙන් මාධ්‍ය තමයි ජලය. මෝටර රථේ කොහෙද යන්නේ? පාරේ. ඒ වගේ තමයි බෝට්ටුව ගමන් කරන මාර්ගයේ ඒ කියන්නේ මාර්ගයේ ජලය බෝට්ටුවට එතකොට මේවට මාළුවක වරල් සම්බන්ධයි ගිරවට පියාපත් සම්බන්ධයි මෝටර රථයට රෝස් සම්බන්ධයි බෝට්ටුවට ජලය සම්බන්ධ නැහැ. උත්තරාංක 4 කාට හරි ගැටලු තියනවද? තුන්වෙනි එකට උත්තරේ අංක 4. ඊට පස්සේ හතරවෙනි එකට එන්නේ අලියාමුවා තලගොයා කිඹුලා නැව බෝට්ටුව මෙට්ටය කොට්ටය තියෙනවා. මට උත්තරේ දාන්නකෝ බලන්න හතරට උත්තරේ. අලියාමුවා තලගොයා කිඹුලා නැව බෝට්ටුව මෙට්ටය කොට්ටය. අලියාමුවා කියන්නේ අලියා අපිට අලියා මතක් වුණාට පස්සේ අලියා කොහෙද ඉන්නේ? කැලේ. මුවා කොහෙද ඉන්නේ? කැලේ. අන්නේ නම් මේ දෙන්නම කැලේ ඉන්න සත්තු දෙන්නේ. කැලේ ඉන්නේ. කැලේ ඉන්නේ. නැව බෝට්ටුව දෙකම කොහෙද යන්නේ? ජලයේ තමයි මේ දෙකම ජලයේ. ජලයේ. නැව බෝට්ටුව ජලයේ. එතකොට කොට්ටේ මෙට්ටේ කොහෙද තියෙන්නේ? ඇඳේ තමයි කොට්ටේ මෙට්ටේ තියෙන්නේ. මෙට්ටේ කොට්ටේ දෙකම තියෙන්නේ කොහෙද? ඇඳේ. තලගොයයි කිඹුලයි ඔන්න බලන්න කිඹුලා කොහෙද ඉන්නේ? කිඹුලා වතුරේ. ඔන්න ඔය එනං තලගොයා කිඹුලා තමයි. 3ට උත්තරේ 4 4ට උත්තරේ 2 තලගොයා කිඹුලා තමයි. ඔන්න ඊට පස්සේ පස්වෙනි එක රෝගියා රෝහල පාසල සිසුවා පාසල වර්ධකරු සිපිරිගය අසරණයා සරණාගත කඳවුර. රෝගියෙකු යන්නේ අසනීපයක් වෙලා ප්‍රතිකාරයක් ලබා ගන්න කොහෙටද? රෝහලකට තමයි යන්නේ. රෝගියා යන්නේ කැමැත්තෙන් තමයි රෝගියා යන්නේ. රෝගියා කැමැත්තෙන් ඔන්න යන ඒ කියන්නේ රෝගියා ලෙඩ වුණාට පස්සේ කොහෙද යන්නේ? රෝහලට තමයි යන්නේ. ඔව් ඒකට කැමැත්තෙන්. බලන්නකො සිසුවා අධ්‍යාපනයේ කියන්නේ ඉගෙන ගන්න කොහෙටද යන්නේ? පාසලට.
ඔන්නේ සිසුවා ඉගෙන ගන්න යන්නේ කොහෙද? පාසලට. එහෙනම් සිසුවා පාස. අසරණයාට අසරණයාට තියෙන්නේ සරණාගත කඳුරට අසරණයාට අසරණයාට පිහිට වෙන්න අසරණ වෙලා හිටියම් පිහිට වෙන්න යන්නේ කොහෙද? යා සරණාගත කඳුරට තමයි යන්නේ. හැබැයි වර්ධකරුවෙක් වර්ධක් කරලා එක්කෝ අපි ඉක්මන් කෝපේ හරි මොනවා හරි ඉක්මනට අපි වර්ධක් වුණාට පස්සේ අත්‍තරම අපි කැමැන්තෙන්ද මේ සපිරිගෙට යන්නේ නෑනේ. එහෙනම් පිළිතුරු අංක 5ට උත්තරේ ඔන්න 3. පිළිතුරු අංක 5 උත්තරය 3. පළවෙනි ප්‍රශ්න 5 ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා ඉක්මනින්ම chat box එකට දාන්න බලන්න. පළවෙනි ප්‍රශ්න 5 වලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් chat box එකට දාන්න. පැහැදිලිද? පළවෙනි ප්‍රශ්න 5 මොනවා හරි ගැටලු තියෙනවද? ඉක්මනින්ම chat box එකට දාන්න පළවෙනි ප්‍රශ්න 5. ඊට පස්සේ අපි දෙවෙනි 5ට උත්තරය 3. 5ට උත්තරේ 5 ගැටලු. 5 ගැටලු මොකද්ද? 5 ගැටලුව. 4 වෙනි එක ප්‍රශ්නයක් නෑ. 5 අසරණයා කොහොමද අසරණයාට පිහිට වෙන්න තන්නේ සරණාගත කඳවුර. එතකොට අසරණයාට පිහිට වෙන තැන සරණාගත ඒක අනිවාර්යෙන්ම යනවා. ඔව්. ඉතින් වරදක් කරන්නේ ඒක අපි කැමැත්තෙන් නෙවෙයිනේ යන්නේ. ඉක්මනට කරමුද? ඊට පස්සේ එන්න හරි අපි ඊට පස්සේ යමු chat box එක පස්සේ බලන්නම්. හරි ඊට පස්සේ බලමු හරි ඒක ඔයාලගේ තර්කේ බලමු. ඊළඟට ප්‍රශ්න අංක 6ට එන්නේ නැන්දා තාත්තා අම්මා මේ බලන්නකෝ හැදිලා තියෙන විදිහ මේකත් කියවන්න මේකේ තියෙන සමාන සම්බන්ධතාවය මේකේ තියෙන මේ බලන්න නැන්දා තාත්තා අම්මා තාත්තාගේ නංගි තමයි නැන්දා අක්කා හෝ නංගි තමයි නැන්දා. එහෙනම් අම්මගේ ඉන්න ඕනි කවුද? සහෝදරයාට අපි කියනවා මාමා කියලා. අම්මගේ සහෝදරයාට අපි කියනවා මොකද්ද? මාමා කියලා. අම්මගේ සහෝදරයාට අපි කියනවා මොකද්ද? තප්පරයක් දෙන්න. මාමා. අම්මගේ සහෝදරයාට අපි කියනවා මොකද්ද? මාමා කියලා. උත්තරාංක 2. උත්තරාංක 2. අම්මගේ සහෝදරයාට අපි කියනවා කවුද? මාමා කියලා. කන්දසානුව ගඟ නෑ අසරණයන් ඔක්කොම කියන එක නෙවෙයි. අසරණයට යන්න පිහිට වෙන්න යන්න තියෙන තැන තමයි කඳවුර. ඒ කියන්නේ ඔක්කොම කියන එක තැන නෙවෙයි. වර්ධකරුව ඔක්කොම සපිරිගේ නෑනේ. එහෙනම් ඔයාලා වැඩි කරන ඔක්කොම ඉලේ නෑනේ. කොච්චර එළියේ ඉන්නවද වැඩි කරන අය? ඔයාලගේ ඒ තරක වෙලෙන් ආවොත් වැඩි කරන ඔක්කොම හිරේ නෑනේ. වැඩි කරන අය කොච්චර එළියේ ඉන්නවද? වැඩි නොකරන අය කොච්චර හිරේ ඉන්නවද? වර්ධකරුව ඔක්කොම හිරේ නෑනේ. එතකොට මෙයාලගේ කැමැත්තෙන් ඒ කියන්නේ මෙයාලා ඔන්න 7 කන්ද සානුව නම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? කන්ද සානුව උත්තර හරි දාලා තියෙනවා ගොඩක් දෙනෙක්ගේ. සාමාන්‍ය මිනිස්සුන්ට අසරණ වෙනවා. අසරණ වුණාන් පස්සේ දැන් අපි හිතන්නකෝ අසරණ වෙච්ච කෙනෙක් කොහෙද යන්නේ? අසරණ වෙච්ච කෙනෙක්ට පිහිට වෙන්න තියෙන තැන මොකද්ද? අසරණ වෙන කෙනෙක්ට පිහිට වෙන තැන මොකද්ද කියන්නකෝ? රෝගියෙක්ට පිහිට වෙන තැන රෝහල් නම් සිසුවෙක්ට පිහිට වෙන්නේ ඒ කියන්නේ සිසුවෙක්ට අධ්‍යාපනය ලබා දෙන පාසල් අසරණ පිහිට වෙන්නේ සරණාගත අඳුරන යාලා කැමැත්තෙන් ඒවට යන්නේ. වර්ධකරු කැමැත්තකින් යනවාද වර්ධක් කරාට පස්සේ? ඊට පස්සේ කන්දසානුව
ගඟ නම් ඔන්න මේකට එන උත්තරේ මුහුද. මුහුද කියන පිළිතුර ගත්තා නම් හරි. තප්පරයක් දෙන්නේ. chat box එක off කරන්න වෙලා මෙහෙම වුණොත් මේකනේ හරි. එහෙම වුණොත් chat box එක තව විනාඩියක් බලලා ඔය chat box එකේ කියන්නේ එක දිගට හරි. ඊළඟට ලේන්සුව සරම ගවුම බඳපඩිය කොඩිය තොප්පිය හැට්ටය ලේන්සුවයි සරමයි ගවුමයි ගත්තට පස්සේ ලේන්සුව සරම ගවුම බලන්න ලේන්සුව සරම නම් මේ බලන්න ලේන්සුව සරම නම් මේක කන්ද ඔන්න කන්දසානුව නම් මෝද ගග වෙන්නේ ලේන්සුව සරම නම් ඔන්න සරම ලේන්සුව නම් ගවුම බඳපටිය ගන්න බෑ කොඩිය ගන්න බෑ තොප්පිය ගන්න බෑ උත්තරය 70 උත්තරය 70 මේවා පල්දිලේවා කොඩිය කොහොමත් ගන්න බෑ තොප්පිය ගන්න බෑ ඊට පස්සේ පිළිතුරු අංක 4 ප්‍රශ්නාංක 3 9 අර්ථාපල් ලීස් කරට් අල වර්ගයක් මේක බත අර්ථාපල් බතල කරට් තියෙන්නේ එහෙනම් ලීස් ගන්න බෑ රටකජු ගන්න බෑ ඉඟුරු ගන්න බෑ රාමු මේවා සාමාන්‍යයෙන් හිතලා ගන්න පුළුවන් ඒවා පෙනහල්ල හෘද වස්තුව වකුගඩුව මේවා ඔක්කොම තියෙන්නේ බෙල්ලට පහළ බෙල්ල මොළය නාසය මුඛය ගත්තම් බෙල්ලෙන් ඉහළ අනිත් පැත්තට යන්නේ ඔයාලා මේක මෙහෙම ඔයාලා පටලවා ගන්න එපා කන්ද මේ ඒවල තාත්තා නැන්දා ගියා අම්මා මාමා ඒ වගේ තමයි යන්නේ සරම ලේන්සුව නම් ගවුම 70 අර්ථාපල් බතල කැරට් රාඹු ඔන රාඹු පෙනාල හෘදේ වස්තුව වකුගඩුව නම් උත්තරේ වෙන්නේ අක්මාව මේක වෙලා යනවා නැත්තම් ඔයාලත් එක්ක පිළිතුරු ප්‍රශ්නාංක 10ට අක්මාව ගැටලු තියනවා නම් මේක අවසන් වුණාට පස්සේ විනාඩි 10ක කාලයක් දෙනවා සාකච්ඡා කරන්න මයික් ඔන් කරලා. ඔයාලගේ තර්ක ඉදිරිපත් කරන්න ඒ තර්ක අපි බෙදින්න. ඔයාලා ඉදිරිපත් කරන තර්ක මෙන්න මෙහෙමයි මේ පිළිතුරු වෙන්නේ කියන එක ඔයාලගේ තර්ක ඉදිරිපත් කරන්න ඒ තර්කෙ බෙදලා පිළිතුරු කොට නගන්නේ මෙහෙමයි කියලා ගන්නවා. හරි. ඊට පස්සේ බලන්න වචන තුන තමයි. නැන්දා තාත්තා අම්මා මාමාවා බලන්නකෝ මේ නැන්දා තාත්තගේ නංගි එන අම්මගේ මල්ලි මාමා ඒ විදිහට ඊට පස්සේ අපි යමු ප්‍රශ්නාංක 11 ඉඳන් 15ට මේක හොඳ ප්‍රශ්න පහක් සුපිරි ප්‍රශ්න පහක් තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න පහ දීලා තියෙන්නේ මොනවද මේ ප්‍රශ්න පහ දීලා තියෙන්නේ ප්‍රකාශන හා නිගමන පාඩමට ප්‍රකාශන හා නිගමන පාඩමට රෙකෝඩින් එක දෙන්නම් බලා ගන්න ප්‍රකාශන හා නිගමන පාඩමට ඉමේජ් කියවන 11 සිට 15 තෙක් එක් එක් ප්‍රශ්නයේ යටතේ 1 හා 2 වශයෙන් වූ ප්‍රකාශ දෙකක්ද සහ එම ප්‍රකාශ පදනම් කරගෙන එළඹිය හැකි යයි අපේක්ෂිත A හා B වශයෙන් වූ නිගමන දෙක බැගින්ද දී ඇත. එම ප්‍රකාශෝ නිගමන ඇතම් ඒවා අසත්‍යයි පෙනී යා හැකි නමුත්
ඒවා සත්‍ය ලෙස සැලකිය යුතු වේ. ඒවා සත්‍ය ලෙස සැලකිය යුතු වේ. ඔන්න කියනවා. ඒ අනුව දී ඇති ප්‍රකාශ දෙකක් පමණක් පදනම් කරගෙන මෙම නිගමන දෙක අතරින් මට ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා. තප්පරයක් දෙන්න. මෙම නිගමන දෙක අතරින් දැන් ඔයාලා chat එක දැම්මම host co-host විතරයි පෙන්වන්නේ. ඒක නිසා ඔයාලා දාන්න host chat එක. ඔන්න බලා ගන්න මේවා කොහොමද හදන්නේ. ඒ නිගමනයේ පමණක් නිශ්චිත වශයෙන් මෙලඹිය හැකිනම් පළවෙනි නිගමනයේට පමණක් නිශ්චිත වශයෙන් මෙලඹිය හැකිනම් අංක 1ද පළවෙනි නිගමනයේට පමණක් හරියට මෙන්න පුළුවන් නම් අංක 1ලු දෙවන නිගමනයේට පමණක් නිශ්චිත වශයෙන් මෙලඹෙන්න පුළුවන් එළඹිය හැකිනම් අංක 2ද A හා B යන නිගමන දෙකටම නිශ්චිත වශයෙන් එළඹිය හැකිනම් අංක 3ම දෙකෙන් එකකටවත් එළඹෙන්න බැරි නම් අංක 4ද කියලා කියනවා. ඔන්න බලන්නකෝ පළවෙනියට කියන කතන්දරේ මේක අපි වෙන් රූපයක් ඇසුරෙන් කොහොමද අපි මේක මේ දීලා තියෙන දත්ත ටික වෙන් රූපයකට ගමු. සියලුම කතා පොත් මොනවද? සියලුම කතා පොත් මොනවද? පුවත්පත් වෙනවා. මෙන්න මේක අපි කතා පොත් විදියට ගත්තොත් මේවා තමයි අපි කතා පොත්. ඔන්න වෙන් රූපයකට ගන්න. සියලුම කතා පොත් මොනව වෙනවද? පුවත්පත්. ඔන්න පුවත්පත්. මේවා මොනවද? පුවත්පත්. මේවා මොනවද? පුවත්පත්. සියලුම කතා පොත් පුවත්පත්. ඔන්න පළවෙනි ප්‍රකාශයෙන් කියලා තියෙනවා සියලුම කතා පොත් පුවත්පත් කියලා. දැන් ඔයාලා දාන chat එක පෙන්වන්නේ මට තියෙන ගැටලුව ඒක. chat එක කරලා තිබ්බම තමයි chat එක පෙන්වන්නේ. දැන් chat එක පෙන්වන්නේ. සියලුම කතා පොත් පුවත්පත්. chat එක අරින්න. එතකොට මොකද මෙහෙම chat එක ඔයාලා තේරුමක් නැහැ. chat එක අනිත් අයට බාධාවක් වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. බලන්නකෝ දැන් chat එක ඇරලාද කියලා ඉක්මනින් මට මැසේජ් එකක් දාන්න බලන්න chat box එක ඇරලා තියෙන්නේ කියලා. chat කරන්න පුළුවන්ද බැරිද? බෑනේ. දැන් පුළුවන්ද බලන්න chat එක? කොහොමද අසත් දෙන්නේ? හරි පුළුවන්. පුළුවන් නෑ. සියලුම කතා පොත් මොනවද? පුවත්පත්. සියලුම කතා මේ තියෙන කතා පොත් ඔක්කොම මොනවා වෙලාද? පුවත්පත් වෙලා. සියලුම කතා පොත් පුවත්පත්. සියලුම කතා පොත් පුවත්පත්. ඔන්න පළවෙනි එක. දෙවෙනි එකෙන් කියනවා සමහර පුවත්පත් සංග්‍රහ වේ. සමහර පුවත්පත් මෙන්න සංග්‍රහ සමහර පුවත්පත් සංග්‍රහ වේ. ඔව් chat box එක මම host දැම්මා. host දැම්මට පස්සේ වෙන වෙනම පෙන්නන්නේ මට ඒක ගැටලුවක්. මට මේ chat එක බලන්න බෑ. හැමෝගම එනේන chat එක වෙන වෙනම බලන්න බෑ. මේ chat box එකට දාලා තිබ්බම ඔයාලා දාන chat එක සමහරක් වෙලාවට ගොඩක් එනවා. පුළුවන් ඒවා බලන්න. නැත්නම් ඒක ඔයාලා තියෙන ගැටලු වල පිළිතුරු සපයන්න බෑනේ. මම chat box එක වහලා තිබ්බම host දාගත්තට තේරුමක් නැහැ. ඊට පස්සේ ඔන්න කියනවා සියලුම කතා මේ තියෙන්නේ මොනවද? කතා පොත් ඒවා ඔක්කොම පුවත්පත් වෙලාලු. ඔන්න පුවත්පත් කතා පොත් වල කතා පොත් තියෙන්න ඕනේ පුවත්පත් කියන වෙන් රූපේ ඇතුලේ. එතකොට ඔන්න සමහර පුවත්පත් තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. සමහර පුවත්පත් තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. සමහර පුවත්පත් තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. කාට හරි ගැටලු තියෙනවද? ඉක්මනින් දෙන්න බලන්න ඒකට අදහසක්. කාට හරි ගැටලුවක් තියෙනවද? හරි. පළවෙනි එකේ කියනවා සමහර සංග්‍රහ හරි මෙන්න සමහරක් සංග්‍රහ මොනවා වෙලාද? පුවත්පත් වෙලා. සමහර සංග්‍රහ පුවත්පත් වෙලා. සමහර සංග්‍රහ. එහෙනම් පළවෙනි ප්‍රකාශයේ වැරදිද? මම දැක්කා 11ට 3 කියලා උත්තරේ දාලා තිබ්බයි. 3 කියලා.
මේ සමහරක් සඟරා තමයි පුවත්පත් වෙලා තියෙන්නේ මේ ප්‍රකාශය අහන්න. සමහරක් සඟරා මොනවා වෙලාද පුවත්පත් වෙලා ඔන්න එහෙනම් පළවෙනි ප්‍රකාශය අහන්න. දෙවෙනි නිගමනයට යමුකෝ. සමහර කතා පොත් සඟරාවේ කොහෙවත් මෙන්න මේ කතා පොත් කියන එක ඡේදනය වෙලා තියෙනවද මේකට? ඇයි අපි එහෙම ඡේදනය නොකරුවේ? අන්න ඒක තමයි දැන් ගන්න. සමහර කතා සඟරාවේ පොත් සඟරාවේ අන්න මේ අපි කතා පොත් කියන එකට ඡේදනය වෙලා තියෙනවද මේ දෙවෙනි එකේ කියන්නේ සමහර පුවත්පත් සඟරාවේ කියලා. කොහෙවත් ඒ පුවත්පත් කතා පොත් සඟරා වෙන කතාවක් කිව්වේ නැති නිසා තමයි පුවත්පත් සඟරා වෙන නිසා තමයි අපි ආවේ. අන්න එහෙනම් මෙන්න ඡේදනය වෙලා තිබුණා පළවෙනි නිගමනයේ හරි. සියලුම පුවත්පත් කොහෙ කියන්නේ එහෙම එකක්? සියලුම පුවත්පත් සඟරා කියලා කොහෙද තියෙන්නේ? අමිල දාලා තියෙනවා සියලුම පුවත්පත් සඟරානේ කියලා. සියලුම කතා පොත් සඟරා. සියලුම කතා පොත් සඟරා. සියලුම මේ කතා පොත් පුවත්පත් වෙනවා. සියලුම කතා පොත් පුවත්පත් වෙන එක හරි. සියලුම කතා මේ තියෙන කතා පොත් ටික මේවා පුවත්පත් වෙලානේ මේ තියෙන්නේ. දැන් මේ ඔක්කොම පුවත්පත් වෙලා. මේ ඔක්කොම මේ තියෙන්නේ පුවත්පත් වෙලා. මේ මොකද්ද පුවත්පත්? මේ තියෙන්නේ කතා පොත්. මේ තියෙන්නේ කතා පොත්. මේ දැන් සියලුම කතා පොත් පුවත්පත් වෙලානේ තියෙන්නේ. අපිට දෙවෙනි එකෙන් කියන්නේ සමහර පුවත්පත්. මේ කතා පොත් නැති පුවත්පත් තියෙනවනේ ඕන තරම්. මෙන්න මේ කියන සමහර පුවත්පත් සඟරා වෙනවා. මෙන්න සඟරා. සඟරා වෙන පුවත්පත් නොවන සඟරක් තියෙනවා. පුවත්පත් වෙන සඟරක් තියෙනවා. පුවත්පත් නොවන සඟරක් තියෙනවා. පුවත්පත් වෙන සඟරක් තියෙනවා. ඔන්න එහෙනම් ප්‍රශ්නාංක 11ට සමහර සඟරා පුවත්පත් වේ කියන එක මෙතන තියෙනවා. සමහර කතා පොත් සඟරාවේ එක වැරදි පිළිතුරු අංක 1. ප්‍රශ්නාංක 11 පිළිතුරු අංක 1. කාට හරි ගැටලු තියෙනවා දැන් මයික් ඔන් කරලා අහන්න. මයික් ඔන් කරන්න දෙන්නේ නැහැ. chat box එකට message එකක් දාන්න. chat box එකට message එකක් දාන්න. මේ ගැටලුවේ මොනවා හරි ඔයාලට ගැටලු තියෙනවා නම් මේවා තමයි වැදගත්ම ටික. මේකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් දැන් දාන්න. මේකේ සමහරක් වෙලාට වෙන ගුරුවරුත් ඉන්නවා ඇවිල්ලා කිසිම ගැටලුවක් නැහැ. ඇවිල්ලා ඉඳලා එක අදහස් දාලා ප්‍රශ්න දාලා ඒ කියන්නේ අතරමැද කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිද්ධ කරන ගුරුවරු ඉන්නවා වෙන නම් වලින් ඇවිල්ලා. එතකොට ඒ අය ගැන වැඩි හිතන්න එපා. එතකොට ඔයාලා වැඩි හිතන්න එපා. අපි අද දවසේ පේපර්ස් 3ක් කතා කරන්නේ. එයාලා ඒ කියන්නේ ඒ කරන ගුරුවරු ඒ කියන්නේ ඔතන ඉන්නේ වෙන නම් වලින් වෙන කවුරුත් නෙවෙයි ගුරුවරු. ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟට දෙවෙනි එකට යමු. සියලුම ලිපිකරුවන් කළමනාකරුවන් වේ. මේ ඉන්නවා ලිපිකරුවෝ. මේ ලිපිකරුවෝ ඔක්කොම කවුද වෙනවද? කළමනාකරුවන්. මෙන්න ලිපිකරුවෝ මේ ඉන්නේ කළමනාකරුවන්. මේක පුතා මේක තේරෙන්නේ නැත්නම් ප්‍රකාශනා නිගමන කියන පාඩමේ අපි මේක සම්පූර්ණ කතා කරනවා. ප්‍රකාශනා නිගමන කියන පාඩමේ මේක අපි සම්පූර්ණම කතා කරනවා. ගැටලුවක් කරගන්න එපා. දවසේ තේරුම් නැත්තම්. සියලුම ලිපිකරුවන් කළමනාකරුවන් වේ. සියලුම කළමනාකරුවන් ගුරුවරුන් වේ. මෙන්න ඉන්නවා. එහෙනම් ගුරුවරු කියන එක මේ තියෙන්නේ ගුරුවරු. ඔන්න ගුරුවරු. සියලුම කළමනාකරුවන් කවුද වෙනවද? ගුරුවරුන් වේ. ඔක්කොම කළමනාකරුවෝ මේ මෙතන කියනවා ගුරුවරු ඉන්නවලු කළමනාකරුවෝ නොවන ගුරුවරු ඉන්නවා. ඔන්න ඒ නොවන ගුරු. මේ ලිපිකරුවෝ නොවන කළමනාකරුවෝ. හැබැයි මේ ඔක්කොම කවුද? ගුරුවරු වෙලා ඉන්නේ. ඔක්කොම ගුරුවරු වෙලා ඉන්නේ. පැහැදිලිද ඒ කාරණේ දැන්? පැහැදිලිද? මට ඉක්මනින් අදහසක් දෙන්න. පැහැදිලිද? පැහැදිලිද ඒ කාරණේ? අන්න පැහැදිලි.
එහෙනම් අපි මෙතන මේ කියනවා සියලුම මේ ඉන්නේ සියලුම ලිපිකරුවෝ ටික තමයි මේ ඉන්නේ. මේ ඉන්න ලිපිකාරයෝ ටික මේ ලිපිකාරයෝනේ මේ ටිකට මේ ඔක්කොම වෙනවලු කලමනාකරුවෝ. ලිපිකරුවෝ ඔක්කොම කලමනාකරුවෝ උනාට කලමනාකරුවෝ ඔක්කොම ලිපිකරුවෝ වෙන්නේ නැහනේ. කලමනාකරුවෝ ඔක්කොම ලිපිකරුවෝ වෙන්නේ නැති නිසා අපි ලිපිකරුවෝ කියන රවුමට වඩා විශාල එකක් අපි ඇඳ ගන්න. ඇයි ඇඳගත්තේ? හැබැයි සියලුම ලිපිකරුවෝ ටික කලමනාකරුවෝ වුණා. කලමනාකරුවෝ සමහරක් අය ලිපිකරුවෝ නොවන අයත් ඉන්නවා කියන එක. කොහෙවත් ලිපිකරුවන් සියල්ලමත් කලමනාකරුවන් සියල්ලම ලිපිකරුවෝ වෙයි කියලා දීලා නැති නිසා තමයි ඒ තියෙන්නේ. දැන් තේරුණාද ඒක? 11ට උත්තරේ මට මතක විදියට 11ට 1. ඊට පස්සේ දෙවෙනි එකෙන් කියනවා ප්‍රකාශයේ සියලුම කලමනාකරුවන් ගුරුවරුන් වේ. කලමනාකරුවෝ සියල්ලම ගුරුවරු වෙනවලු. හැබැයි ගුරුවරු සියල්ලම කලමනාකරුවෝ වෙන්නේ නැති නිසා අපි මෙන්න මෙහෙම ගන්නවා. ඇයි? කලමනාකරුවෝ ඔක්කොම ගුරුවරු වුණාට ගුරුවරු ඔක්කොම කලමනාකරුවෝ වෙලා නැහැ. අන්න එතකොට ඔන්න දීලා තියෙන ප්‍රකාශ දෙකට අදාළ අපි ඔන්න වෙන රූපේ ඇඳගත්තා. පැහැදිලිද කාරණේ? ඊට පස්සේ අපි උත්තර වලට යමු. සියලුම කලමනාකරුවන් ලිපිකරුවන් මෙන්න පුතා ලිපිකරුවෝ නොවන කලමනාකරුවෝ ප්‍රකාශ එක නිගමන එක වැරදි. මෙන්න ලිපිකරුවන් නොවන කලමනාකරුවෝ ප්‍රකාශ නිගමන එක වැරදි. නිගමන එක වැරදි. නිගමන එක වැරදි. එක වැරදිච්ච එක තේරුණාද? නිගමන එක වැරදුනේ කොහොමද කියන කාරණේ තේරුණාද? මට ඉක්මනින් අදහසක් දෙන්න බලන්න. හැමෝම තේරුණා නම් 9 කියලා කමෙන්ට් එකක් දාගෙන යන්. yes කියන ඒවා ටයිප් කරන්න අමාරුයි. අපි ඉලක්කම් කියන ඉලක්කම් ටික ටයිප් කරගෙන යන්. ඒක මං හිතනවා ඔන්න ඒක තේරුණා. ඊට පස්සේ බලන්නකෝ සියලුම ලිපිකරුවන් ගුරුවරු. ඒ ගුරුවරු ඇතුලේ තමයි මෙන්න මේ ලිපිකරුවෝ ටික ඉන්නේ. ගුරුවරු ඇතුලේ ඉන්නේ ලිපිකරුවෝ ටික. අන්නේ නම් මේ ප්‍රකාශය හරි. ආයි කියලා දෙන්න කියනවා. ආයි කියලා දෙන්න කියනවා. මේ බලන්නකෝ දැන් මේ වෙන් රූපය ඇඳගත්ත විදිය මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. වෙන් රූපය ඇඳගත්ත විදිය තේරෙන්නේ නැති. සියලුම ලිපිකරුවන් සියලුම කලමනාකරුවෝ මේ ඉන්නේ කලමනාකරුවෝ. මේ ඉන්නේ කවුද? කලමනාකරුවෝ තමයි මේ කුඩා රවුමේ ඉන්නේ. මේ කලමනාකරුවෝ ඔක්කොම ලිපිකරුවෝ වුණාට මේ දෙවෙනි රවුමේ ඉන්නේ ලිපිකරුවා. මේ මෙන්න මේ රවුමට අහුවලා නැති මේ එළියේ ඉන්න කලමනාකරුවෝ ටික කවුරුත් ලිපිකරුවෝ නෙවෙයි. මෙයාලා කලමනාකරුවෝ විතරයි ලිපිකරුවෝ නොවනේ. අන්නේ එතකොට මේ පළවෙනි එකේ කියන්නේ කලමනාසි ඔක්කොම මේ කලමනාකරුවෝ ටික ලිපිකරුවෝ වෙනවා කියලා. එහෙම වෙනවද? එහෙම වෙන සිද්ධාක් තියනවද? මෙයාලා කවුද? කලමනාකරුවෝ ටික. මේ කලමනාකරුවෝ ඔක්කොම ලිපිකරුවෝ වෙනවද? මේ ඉන්නේ ලිපිකරුවෝ ටික. මේ පැත්තේ දැන් තේරුණාද? එහෙනම් පිළිතුරු අංක 2 තමයි 12ට උත්තරේ. 12ට උත්තරේ කීයද? පිළිතුරු අංක 2 කියන එක තමයි 12 උත්තරේ. 12 උත්තරේ පිළිතුරු අංක 2 කියන එක. 12ට උත්තරේ පිළිතුරු අංක 2. අපි යමු 13ට. අද තර්කණයම අපි හදන්නේ කිසිම තර්කණයක් ආය වෙන් රූප මේ තර්කණ රාමු ඇදලවත් නෙමෙයි හදන්නේ. අද දවසේ ඉතා වැදගත් ඔයාලා තර්කණ ගැටලුවක් කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණයට. ඊට පස්සේ දෙවෙනි අපි යමු ප්‍රශ්නාංක 13ට. සියලුම ක්‍රිකට් ක්‍රීඩකින් වොලිබෝල් ක්‍රීඩකින් වෙති. අර කලින් වගේ තමයි. මේ ඉන්නේ ක්‍රිකට් ගහන අය. මෙයාලා ක්‍රිකට් ක්‍රීඩකයෝ. එයාලා මොනවා වෙලාද? වොලිබෝල් ක්‍රීඩකයෝ වෙති කියන. මේ ඉන්නේ කවුද? වොලිබෝල් ක්‍රීඩකයෝ. මෙතන කියනවා ක්‍රිකට් ගහන ඔක්කොම වොලිබෝල් ගැහුවට වොලිබෝල් ගහන ඔක්කොම ක්‍රිකට් ගහනවද? 12ට උත්තරේ 2. දෙවෙනි ප්‍රකාශය හරිනම් උත්තරේ 2. සියලුම ලිපිකරුවෝ ටික මොකක්ද උනේ? ගුරුවරු වුණා. මොකද්ද බීනේ දාල්? පිළිතුර තියෙන්නේ 2 බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඒ බී තියෙන්නේ. නෑනේ බී පමණක් හරිනම් 2 නේද? බී පමණක් හරිනම් කියන උත්තරේ තමයි දැන් මට ආයෙ උත්තර යන්න බෑ. බී පමණක් හරිනම් කියන එක තමයි 12 උත්තරේ. එක වැරදි 2 හරි.
ඒක ඔයාලා බලලා දාගන්න. දැන් මට ආයෙ උඩ ගිහිල්ලා බලන්න වෙනවනේ මොනොත්. ඊට පස්සේ බලන්න පළවෙනි එකට අනුව මම මෙන්න වෙන රූපය අඳගත්තා. සියලුම ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි මේ ඉන්නේ. මෙයාලා මොනවද ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික ඔක්කොම වොලිබෝල් ක්‍රීඩකයෝ වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෝ හැබැයි ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයෝ වොලිබෝල් ගහනවා. වොලිබෝල් ගහන එකෙන් මෙන්න ක්‍රිකට් නොගහන පිරිස මෙන්න මම අලු කරන්න. ක්‍රිකට් නොගහන වොලිබෝල් ගහන පිරිස. මෙන්න ක්‍රිකට් නොගහන වොලිබෝල් ගහන පිරිස මෙන්න මම අලු කරා. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශයේ තියෙනවා සියලුම එල්ලේ ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් නේ. මොකක්ද වෙන්නේ සියලුම එල්ලේ ක්‍රීඩකයන් මොනවා ක්‍රීඩකයෝ වෙනවද සියලුම එල්ලේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනවා. ඔක්කොම එල්ලේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනවා නම් මෙන්න එල්ලේ ක්‍රීඩකයෝ මම අඳගත් එක පොඩියට ඇඳේ එකයි ගැටලුව තියෙන්නේ. මම ආයෙ අඳ ගන්නම් එක රවුන්ඩ් එක. එතන ඇඳගද්දි පොඩියට ගැටලුවක් උනේ එකයි. මෙන්න මෙයාලා කවුද ක්‍රිකට් ක්‍රීඩකයෝ. මේ ඉන්නේ ක්‍රිකට් මේ වොලිබෝල් මෙන්න එල්ලේ ක්‍රීඩක. සියලුම එල්ලේ ක්‍රීඩකෝ ක්‍රිකට් ගන්න. හැබැයි ක්‍රිකට් ගන්න හැමෝම එල්ලේ ගහනවා කියලා. ඔන්න කිව්ව කාරණේ තේරුණාද? ක්‍රිකට් ගහන හැමෝම එල්ලේ ගහනවා කියලා සියලුම එල්ලේ ක්‍රීඩකෝ ක්‍රිකට් ගහනවා කියලා කියනවා. හරි. ඔන්න දීලා තියෙන පළවෙනි එක දැන් මට කියන්නකෝ මේක බැලුවම ඔයාලට තේරෙනවනේ. මම මේ කළු පාටින් මේ ලකුණු කරන කොටසේ එල්ලේ නොගහන ක්‍රිකට් ක්‍රීඩකෝ තමයි මේ ඉන්නේ. එල්ලේ නොගහන ක්‍රිකට් ක්‍රීඩකෝ තමයි මේ අඳුරු කරපු කොටසේ ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මම මෙන්න මෙහෙම අඳුරු කරන් යන කොටසේ තියෙන්නේ ක්‍රිකට් නොගහන වොලිබෝල් ගහන ක්‍රීඩකයෝ. ඔන්න ඕක තමයි ඔය ටිකේ තියෙන්නේ. මෙන්න මේ දෙවෙනියට අඳුරු කරපු එකේ තියෙන්නේ ක්‍රිකට් නොගහන වොලිබෝල් ගහන ක්‍රීඩකයෝ. ඊට පස්සේ පළවෙනි නිගමනය බලන්න. අදිනේ දැන් පේනවනේ පළවෙනි නිගමනේ එල්ලේ ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩකයෝ නේද? ඇයි එල්ලේ ක්‍රීඩා නොකරන අයනේ මෙන්න මේ මං අඳුරු කරේ. එල්ලේ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකනේ මේ අඳුරු කරේ. එහෙම නොමත කියන්න බෑ. එහෙම ඉන්නවා. මේ ඉන්නේ මේ එල්ලේ ගහන ටික. මේ එල්ලේ ගහන ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික. එල්ලේ ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික තමයි මේ එළියේ ඉන්නේ. මේ මම ආයි නැවත බකලා එක පෙන්නන්නම් ඔයාලට. එල්ලේ ගහන මෙන්න මේ ඉන්නේ මෙන්න මේ ඉන්නනේ ඔක්කොම මේ ඉන්නේ කවුද ක්‍රිකට් ක්‍රීඩකයෝනේ මේ එල්ලේ ක්‍රීඩක මේ එල්ලේ නොගහන ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි මේ අඳුරු ස්ථාන ටික මේ ස්ථියන්නේ මොකද එල්ලේ නොගහන ක්‍රිකට් ක්‍රීඩකයෝ මේකේ ඔක්කොම එල්ලේ ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩකයන් නොමත කිව්වා මේ ප්‍රකාශයේ වැරදි ඒ නිගමනයේ වැරදි ඒක කෙලින්ම වැරදි ඊළඟ එක පැහැදිලිව අදින්න මේ අදින්නේ අපි මවුස් එකෙන්නේ එතකොට පොඩි ගැටලුවක් එන්න පුළුවන් ඊට පස්සේ වොලිබෝල් ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩකයන් නොමත ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයෝ වොලිබෝල් ගහන්නේ මේ හැබැයි වොලිබෝල් ගහනවා ක්‍රිකට් නොගහන කට්ටිය හැබැයි ක්‍රිකට් ගහන ඔක්කොම වොලිබෝල් ගහනවා පිළිතුරු අංක B පමණයි හරි B පමණක් හරි උත්තරේ දාගන්න ඔයාලගේ උත්තරේ B පමණක් හරි උත්තරේ දාගන්න කාට හරි ගැටලුවක් තියෙනවා ඉක්මනින් chat box එකට දාන්න කාට හරි ගැටලුව B පමණයි එකෙත් හරි B පමණක් හරි උත්තරේ තියෙනවා නම් මං හිතන්නේ දෙක වෙන්න ඇති උඩට යන්න ඕනියම නම් බලන්න B පමණක් හරි නම් දෙක B පමණ නිශ්චිත වශයෙන්ම සත්‍ය නම් දෙක කියන පිළිතුරට යන්න ඕනේ අන්නේ නම් ඒක තමයි පිළිතුර දැන් මං හිතනවා තේරෙන්නේ නැති කියලා හතරට බලමු 14 මේ ප්‍රකාශනා නිගමන මේ විභාග ගැටලු ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්න කිය සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් වොලිබෝල් ක්‍රීඩකයන් මේ බලන්නකෝ මෙයාලා තමයි ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ ඔක්කොම වොලිබෝල් ක්‍රීඩකයෝ වෙනවා නම් අන්න ආයෙත් මේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තප්පරයක් දෙන්න අපි මේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙයාලා ක්‍රිකට් ක්‍රීඩකයෝ
ඒක පැහැදිලිද? මෙයාලා ඔක්කොම වොලිබෝල් ක්‍රීඩකයෝ වෙනවා නම් මේ ඉන්නේ වොලිබෝල් ක්‍රීඩකයෝ. මේ ඉන්නේ කවුද? වොලිබෝල් ක්‍රීඩකයෝ. මෙයාලා කවුද? වොලිබෝල් ක්‍රීඩකයෝ. මේ වොලිබෝල් ක්‍රීඩකයෝ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. මේ සියලුම මේ ක්‍රිකට් නොගහන වොලිබෝල් ක්‍රීඩකයෝ තමයි මේ ඉන්නේ. මේ ක්‍රිකට් ගහන වොලිබෝල් ක්‍රීඩකයෝ තමයි ඔක්කොම. ඒතකොට ක්‍රිකට් ගහන හැමෝම මොකද්ද ගහන්නේ? වොලිබෝලුත් ගහනවා. ඒක තේරුණාද? ක්‍රිකට් ගහන හැමෝම මොනවද? අනිවාර්යයෙන්ම වොලිබෝල් ගහනවා. ඒක පැහැදිලිද හැමෝම? පැහැදිලි නම් නවී කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. ක්‍රිකට් ගහන හැමෝම මෙතන වොලිබෝල් ගහන්න ඕනේ. වොලිබෝල් ගහන සමහරක් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒක තේරුණාද? මට ඉක්මනින්ම chat box එකට කමෙන්ට් එකක් දාන්න මේ කියලා. කාට හරි තේරුන්නේ නැත්නම් එක කියලා කමෙන්ට් එකක් දාන්න. ඕක තේරුන්නේ නැත්නම් සරල දෙයක්. ඕක තේරුන්නේ නැත්නම් ඔන්න 13ට උත්තරේ කියන්න යන්නේ ආ. හරි. නම් අටේ එකේ අය කවුරුත් නැහැ. ඊට පස්සේ කියනවා සියලුම එල්ලේ ක්‍රීඩකින් ක්‍රිකට් ක්‍රීඩකින් වේ. මේ අපි සියලුම ක්‍රිකට් ක්‍රීඩකයෝ වොලිබෝල් ක්‍රීඩකයෝ වෙනවා වගේ සියලුම එල්ලේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනවා. මෙන්න එල්ලේ ක්‍රීඩකයෝ ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙනවා. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔක්කොම එල්ලේ ගහනවද? නැහැ. එල්ලේ ගහන හැමෝම අනිවාර්යයෙන්ම ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහන හැමෝම එල්ලේ ගහන්නේ නැහැ. ක්‍රිකට් ගහන සමහරක් අය එල්ලේ ගහනවා. ඒ කියන්නේ අර එල්ලේ ගහන හැමෝම විතරයි ක්‍රිකට් ගහන්නේ. ක්‍රිකට් ගහන අය හැමෝම එල්ලේ ගහන්නේ. මෙතන කියනවා පළවෙනි නිගමනයෙන් එල්ලේ ක්‍රීඩා නොකරන ක්‍රීඩකෙක් නොමත. ඇයි? එල්ලේ ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩකෙක් නොමත මේ තියෙන්නේ. එල්ලේ ක්‍රීඩාව නොකරන ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා. අපි දන්නේ නැහැ කොච්චර ඉන්නවද කියලා. හැබැයි ඉන්නවා. පැහැදිලිද? ඇහෙනවද මං කියන දේ පැහැදිලිව? මං කියන දේ ඇහෙනවද පැහැදිලි? හරියට අල්ලගන්න. මේක හරියට අල්ලගත්තොත් විභාගයට આવත්. මේක ටිකක් අමාරු වාචික තර්කණයක් තියෙන්නේ. අපි හරියටම අපේ මොලෙන් මොලේ කල්පනා කරලා මේක හදන්න ඕනේ එක. ඊට පස්සේ දෙවෙනි එකේ වොලිබෝල් ක්‍රීඩා නොකරන ක්‍රිකට් ක්‍රීඩකින් නමත. ඇයි? ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔක්කොම වොලිබෝල් ගහනවා. හැබැයි වොලිබෝල් ගහන අය විතරයි සමහරක් වොලිබෝල් ගහන අය විතරයි ක්‍රිකට් නොගහන්නේ. ඒ පෙකාසේ හරියටම හරි. B එක හරියටම හරි. ඔන්න එනම් උත්තරේ B එන එක තමයි උත්තරේ අංක 2 වෙන්නේ නැති. මං හිතන්නේ 2 විතර වෙන්නේ නැති කියලා. උත්තරේ 2 වෙන්න ඕනේ. අර උඩ තිබ්බ එකෙන් 2 පමණයි නිශ්චිතයි කියලා කිව්වා. ඒතකොට B එන උත්තරේ බලලා මෙතන අංකේ දාගන්න 2 කියලා. ඊට පස්සේ ඊළඟ එකට යමු. මං හිත දැන් කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද? හොඳ ප්‍රශ්න ටිකක් හොඳේ තර්ක කරන්න තියෙනවා. ඔයාලටත් මාත් එක්ක තර්ක කරලා මම දැක්ක කවුද එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ කමෙන්ට් එක මට හරියට කියව ගන්න බැරි වුණා. කලින් දාලා තිබුණේ ගොඩාක් කලින්. කවුද මේ නිසංසලාද කවුද කියලා එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. මේක හොයන්නේ. ඒ කමෙන්ට් එකවත් හොයාගන්න නැත්නම් කමෙන්ට් එක ගොඩක් ඔන්න මොකද්ද දැන් නිසංසලා. එයා එක කමෙන්ට් එකයි දාලා තිබ්බේ. මොකද්ද? ඔයාලට මම මේ කමෙන්ට් එක බලන්න කමෙන්ට් එකක් කියලා දිනා මොකද්ද මට හරියට කියව ගන්නත් බෑ. ඒක දාලා තියෙන්නේ. මේ නොයාගත්තේ. එක කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒක දැන් හොයන්න බෑ. ඒක හොයාගන්න පුළුවන් තැනක නෑ. ඊළඟ එකට යමු. සමහර පෑන් පැන්සල් වේ. පුතා මේ තියෙන්නේ පෑන් කියලා ගත්තොත් මේ තියෙන්නේ පෑන්. සමහර පෑන් මේ තියෙන්නේ මොනවද? පෑන්. මේවා මොනවද? පෑන් සමහරක්. සම්පූර්ණ නෙවෙයි සමහරක් නම් ඔන්න ඡේදනයක් වෙනවා. සමහර පෑන් පැන්සල් වේ. ඔය තියෙන්නේ පැන්සල්. සමහර පෑන් පැන්සල් වේ. මේ තියෙන්නේ මොනවද? පැන්සල්. ඒක පැහැදිලිද කතා? සමහර පෑන් පැන්සල් වේ. සමහරක් පෑන් පැන්සල් වේ. මේ ටික තේරුණාද ගත්ත විදිය? දැන් මේකට ගත්ත විදිය 14 පෑන් පැන්සල් දෙක ගත්ත විදිය තේරුණාද? මට ඉක්මනින් අදහසක් දෙන්නකෝ බලන්න. පෑන් පැන්සල් දෙක ගත්ත විදිය ඔයාලට තේරුණාද? මට ඉක්මනින් 9 කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්තම් මේක හදාගෙන යන්න බෑ අමාරු. මේක ටිකක් කලින්ට වඩා වෙනස්. ඒක නිසා මේක ගත්ත විදිය ඔයාලට අවබෝධයක් කාට හරි ආවේ නැත්තම් එක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කාට හරි කෙනෙක්ට ආවේ නැත්තම්
එක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආවනේ. ඊට පස්සේ කියන කතාව හොඳට ඉඩක් අපි හිරි ගහලා හිමීට කියවන්න. සියලුම පැන්සල්, ඒ කියන්නේ පැන්සල් ඔක්කොම මේ තියෙන පැන්සල් ඔක්කොම මේ ඔක්කොම පොත්තේ පැන්සල් ඔක්කොම පොත්තේ මොනවා වෙලාද මේ පැන්සල් ඔක්කොම පොත් වෙනවලු. මේවා මොනවද පොත් වෙනවලු. ඔන්න පැන්සල් ඔක්කොම පොත්තේ. පැන්සල් ඔක්කොම මොනවා වෙලාද පොත්තේ කියලා කියනවා. පැන්සල් ඔක්කොම මොනවාද පොත්තේ කියලා. පැහැදිලිද කතන්දරේ දැන්? පැන්සල් ඔක්කොම පොත්තේ. ඒක තේරුණාද? මට ඉක්මනින් අදහසක් දෙන්න බලන්න. ඒක තේරුණාද? ඒක තේරුණා. දැන් කියනවා පළවෙනි නිගමනය 13ට 2 ආවේ වෙන්න ඕන. මට උත්තරේ දැන් 13 2 දාලා තියෙනවා. පළවෙනි නිගමනයෙන් කියනවා ඊට බලා ගන්න සමහර පෑන් පැන්සල් මෙන්ම පොත් දෙවි. මේ තියෙන පෑන් මේ බලන්නකො පැන්සලුත් වෙලා පොතුත් වෙලා පැන්සල් මෙන්ම පොතුත් වෙලා. ඒක හරිද වැරදිද? ඒක හරියටම හරි. අදිනකොට මොකක් වුනේ? අරදුනා කිව්වා පොඩ්ඩක් ඉන්න. සමහර පැන්සල් මේ තියෙන පැන්සල් ඔන්න ගත්ත හරනේ. අය වර්ධිනේ සියලුම පැන්සල් පොත්තේ. ඉතින් මේ පොත් අය වර්ධින විදියක් නැහැ. මේ පොත් අදිනකොට වැරදුනාද කියලා අහනවා. මොකක් හරි වැරද්දක් තියෙනවද අදිද්දී? මට දාන්නකෝ කවුද මේ අයි කියලා දාලා තියෙන එක්කෙනෙක් දාලා තිනවා අදිනකොට වැරදුනා. පේන්නෙත් නැහැ කියලා යත්‍රේ දාලා තියෙනවා. අයි පැන්සල් විතරක් නේ පොත්තේ. මේකේ බලන්නකෝ සියලුම පැන්සල් පොත්තේ. සියලුම පැන්සල් මොනවා වෙනවද පොත් වෙනවා. එතකොට සියලුම පැන්සල් පොත් උනා මේ බලන්නකො සියලුම ලිපිකරුවන් ගුරුවරුයි. ඔයාලා ඊට උඩ ප්‍රශ්නෙට යන්නකො සියලුම ලිපිකරුවන් ගුරුවරුයි. ඔයාලා ඒක හැදුවේ කොහමද බලන්න? එහෙනම් ලිපිකරුවෝ ටික මේ ඉන්න මේ ඔක්කොම ගුරුවරු කියලා මෙහෙමද ගත්තේ ඔයාලා? සියලුම ලිපිකරුවෝ මේ උත්තරේ ගන්නකොට හරි මම ඒක බලාගෙන යන්න. හදද්දි බලමු. මේ ඉන්නේ ගුරුවරු මෙහෙමනේ ගත්තේ සියලුම ලිපිකරුවන් ගුරුවරු. ඔය බලන්නකො ඊට පස්සේ උත්තරේ වලදී බලමු. සමහර පැන්සල් මෙන්ම පොත් දෙවි. මෙන්න මෙතන නේ කියන්නේ සමහර පැන්සල් මෙන්ම පොත් දෙවි. මෙතන අදිනකොට වැරදි. මගේ මේ ටිකත් කැපිච්ච එක. මෙන්න මේක තමයි මේ ප්‍රකාශයෙන් ඒ නිගමනයෙන් කියන්නේ. ඒකද වර්ධුණා. ඒක මේවා කරද්දි. ඒකද කිව්වේ. පෑන් පොත් වෙනවා කියලා කියන්න දෙයක් නැහැ. ඡේදනය වෙලා තියෙන්නේ. පැන්සල් ඡේදනය වුණාට පස්සේ කෙලින්ම ඡේදනය වෙලා තියෙන්නේ. මේක ඡේදනය වෙලානේ තියෙන ළමයෝ. මෙහෙම ඡේදනය වෙලා තිබුණම පැන්සල් මෙහෙම ඡේදනය වෙලා තිබුණම මේ පැන්සල් මේ පෑන් නම් මේ පැන්සල් නම් මේ දෙක දැන් ඡේදනය වෙලා තියෙනවා නම් පොත් ඔටෝම වෙලා ඉවරයිනේ. මෙයා අයිති වෙනවා නම් ඔටෝම එනවනේ මෙහෙම. ඒක ඔටෝම ඒ කියන්නේ මෙයා අයිති වෙනවා නම් හරි. දැන් මොකක් හරි ගැටලුවක් තියෙනවද? ඔන්න ඔටෝම වෙනවනේ ඒක. ඇයි මම මේ ඇදලා තියෙන්නේත් එහෙමනේ. මේ පැන්සල් මේ පොත්. දැන් මොකක් හරි මම පැන්සල් පෑන් මාරු වෙලා ලියලා තියෙන්නේ. හරි සියලුම පෑන්
පැන්සල් පොත්තේ මේ දෙක ලියාගද්දී අකුරුනේ පැන්සල් ඔන්න පැන්සල් දැන් හරිනේ ඒකනේ දැන් ඔය ගැටලුව දැන් හරිනේ දැන් හරිනේ ආන්න පැන්සල් පෑන් ඔයාලට ඉතල පැටලිලා තියන්නේ මං අතන දෙකම පැන් කියලානේ ලියලා තියෙන්නේ දැන් හරිනේ ඒක හරිනේ මෙන්න මේක එතකොට හරි මේ පොත් අන්න මේ සයන්න දාලා තියෙනවා සයන්නත් දාලා තියෙනවා දැන් ගැටලුවක් නෑ මං හිතනවා දැන් හරි උඩින්න දින්න කියනවානේ උඩින්න ඔන්න ඇඳා කියමුකෝ ඔන්න ඇඳා මේ පැන් සල් ඒක ඔක්කොම ලියන්න වෙනවා එකයි සල් මේ පෑන් විතරයි නෙමෙයි මේ තියෙන්නේ පොත් මේ තියෙන්නේ මොනවාද පොත් ඔන්න පොත් කතන්දරේ ඊට පස්සේ මේක තිබ්බත් එකයි ගැල්ලුවන්නේ මොනවද තිබ්බත් ඔය ඔක්කොම එකම දේ තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා සමහර පැන්සල් මෙන්ම පොත් දෙවේ හරියටම හරි මේ තියෙන්නේ සමහර පැන්සල් මෙන්ම පොත් දෙවේ ඒක හරියටම හරි ඊට පස්සේ දෙවෙනි එක සමහර පෑන් පොත්වේ සමහරක් පෑන් පොත්වේ ඒකත් හරියටම හරි සමහරක් පෑන් පොත්වේ පිළිතුරු අංක 3 ඔයාලා තරක් කරගන්න පිළිතුරු අංක 3 අදපු එකේ ගැටලුවක් නැහැ පැන්සල් පෑන් කියන එක ඉස්සෙල්ලා පෑන් කියලා දෙකම තිබ්බ එක විතරයි තියෙන්නේ ගැටලුවකට ඒක නිවැරදි කරා ඔන්න ඒක නිවැරදි කරා පස්වෙනි එක 15 වෙනි ගැටලුවට යන්න 15 වෙනි ගැටලුවට පිළිතුරු අංක 3 සේ පොත අඳිනකොට පැන්සල් මගේ මොකද්ද කියන්නේ සියලුම පැන්සල් පොත්තේ සියලුම පැන්සල් පොත කැපෙන්නේ නැතිස ඇයි පොත කැපෙන්නේ නැත්තේ ඔයාලා පරිලෝකන කොට නෑ පැන්සල් උඩම යන්න නම් ඔයා ගොන්න තරකය ඔයා පොත අඳිනකොට පැන්සල් උඩම යන්න ඕන නම් සියලුම ගුරුවරු මෙන්න මේක බලා ගන්නකො සියලුම ලිපිකරුවන් ගුරුවරු ඔන්න මම ලිපිකරුවෝ වෙන්දා ගුරුවරුවේ සියලුම ගුරුවරු ඔන්න මම මේකත් ඇන්දා එකම උඩනේ එහෙමනේ එහෙනම් අදින්න ඕනේ එහෙමනේ අදින්න කලින් හදපු ඔක්කොම තරක එහෙනම් ඔයාගේ තරකයත් එක පුතා වැරදිනේ ඒක උඩම අදිනවා කියන එක කලින් හදපු ලිපිකරු ඔයාලට තේරිලා නැහැ කතන්දරේ එහෙම බෑ ඒ ඔයා හිතනේ 13ට 17ට වෙන තරකයක් නැහැ උත්තරේ 3 ඔයා ඔහොම නෙවෙයි කොහොම හැදුවත් ඒකයි කතා නෑනේ පුතා මේ බලන්නකෝ මේ තියෙනවා පෑන් මේවා පෑන් හොදේ පෑන් විතරයි ලියන්නේ මේවා තියෙනවා අපි පැන්සල් මේ කියමුකෝ පැන්සල් කියලා සියලුම වුණාන් පස්සේ කලින් වගේ ගන්නකො මෙන්න මෙහෙම ගන්න වෙනවානේ. ඒ නොවන කොටසකුත් ඉන්නවානේ. සියලුම වුණාම නොවන කොටසකුත් ඉන්නවා. පොත් නොවන පැන්සලුත් තියෙනවා. අන්න ඒක තමයි එතන කියලා දුන්නේ. දැන් පැහැදිලි වෙන්න ඇති. නැත්තම් ඉතින් කලින් එකක් ගන්න වෙන්නේ. නොතේරෙන වීඩියෝ එක බලනවා බෝඩ් එකේ පුතා යන්න විදියක් නෑ මේ බෝඩ් එකට යමුද බලන්න. විනාඩියක් දෙන්න බෝඩ් එකේ බෝඩ් එක පේනවද කියන්නකෝ මට ඉස්සිල්ලා වලට මේ තියෙන්නේ පැන්සල් පෑන් නෝදේ මේ තියෙන්නේ පැන්සල්
බෝඩ් එක පේනවද? මේ තියෙන්නේ පෑන්, මේ තියෙන්නේ පැන්සල්. ඊට පස්සේ මෙතන කියනවා දෙවෙනි මේක මොකද්ද කියන්නේ? සියලුම පැන්සල් පොත්තේ මේ පැන්සල් ඔක්කොම මේ ඔයාලා කියන්නේ කලින් සියලුම ගුරුවරු ලිපිකරුවන් ගුරුවරු. මේ කුඩම අදින්න ඕනේ එකක් තියෙනවා. ඔයාලගේ ලොජික් එක මේකනේ ඔයාලා දැන් කියන ලොජික් එහෙම නැහැ. සියලුම පොත් පැන්සල් මේ පොත්. ඔන්න පොත්. අය ඔයා හිතපු එක කවුද ඒ දාලා තියෙන්නේ? මෙහෙම ඔහම වැරදි. ඔහම ගත්තොත් මේකේ ප්‍රකාශන තුන්වෙනි එකේ බලන්න. තුන්වෙනි එක බලන්න. සමහර පෑන් පොත්තේ. ඔය විදිහට ගත්තත් ඔයාගේ උත්තරේ ලොජික් එක එකයි. උත්තරේ තුනම තමයි කොහොම කරත් දෙන්නේ. සමහර පෑන් පොත්තේ ඒක අතර ඔය විදිහට ගත්තත් ගැටලුවක් නැහැ මේකේ ප්‍රශ්නෙට ගැටලුවක් නැහැ ඔයාගේ ওই තර්කය. ආවක ප්‍රශ්නෙට ගැටලුවක් නැහැ. ඔහම ගත්තත් හරි. මං හිතුවේ ඔක උඩම මාක් කරනවා කියලා. හැබැයි ඔහම ගන්න බෑ. ඔහම ගත්තොත් ඔයාලට පොඩි විතර ගැටලුවක් වෙනවා මේකේ මේ ප්‍රශ්නේ නිසා. එකම දේ අහන්නේ ඔකට මේ උත්තරේ එකයි ඔය විදිහට ඇද්දත් දැන් මේකේ කියන කාරණේ එකයිනේ උත්තරේ. දැන් ඔයා මේ විදියට ඇඳලා මේ දාලා තියෙන chat box එක දාලා තියෙන එක ඇඳත් උත්තරේ එකයි. ඕක පොඩි ගැටලුවක් වුණා මේ ප්‍රශ්නේ මෙහෙම උත්තරේ අහලා තිබ්බේ නැත්තම්. ඔයාගේ එක. ඔයාගේ එකේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් හරි නිගමන ටිකක් වෙනස් කරලා තිබ්බනම් ওই තර්කේ වෙනස් වෙනවා. මේකේ නිගමනේ වෙනස් නෑ. මේ නිගමනේ චුට්ටක් මේ කරලා තිබ්බනම් මෙතන දැන් මේ නිගමනත් එක්ක ওই උත්තරේත් හරි. ඔය ඇඳලා තියෙන එක. පොඩ්ඩක් මේ කරලා තිබ්බන ඒ ගැටලුවක් නෑ ඒක අවුලන්නේ. ඒක ඉතින් පාට කරත් ඔය දෙයම තමයි කියන්නේ. මේක උඩ පාට කරත් ඔය දෙයම කියන එකෝනේ ඔය ඇන්නේ. අපි ඊළඟට යමු 15ට. සමහර සමනලීන් කුරුල්ලන් වේ. ඔන්න බලා ගන්න. ඔන්න ඔයාගේ තරගෙන දැන් හදන්න තියෙන්නේ. සමහර සමනලීන් පුතා මේ තියෙන්නේ කවුද සමනලයෝ මේ ඉන්නේ කවුද කුරුල්ලෝ සමහර සමනලීන් කුරුල්ලන් මේ දෙවෙනි එක කියන කුරුල්ලන් නොවන සමනලීන් හුනන්නේ කුරුල්ලන් නොවන සමනලයෝ තමයි මේ ඉන්නේ කුරුල්ලන් නොවන සමනලීන් මෙයාලා කවුරු වෙනවද මෙයාලා කවුද වෙනවද හූ නොවෙනවා මෙයාලා කවුද වෙන්නේ හූනන්නේ මේ කවුද හූ නොවෙනවා බලන්න කුරුල්ලන් හෝ හූනන් හෝ නොවන සමනලීන් සිටි එහෙම අය නෑ එහෙම කවුරුත් නෑ සමනලීන් නොවන කුරුල්ලන් හෝ හූනන් නොවේ මොකද්ද පිළිතුර සමනලීන් නොවන කුරුල්ලන් හෝ හූනන් කුරුල්ලන් හෝ හූනන් හෝ නොවන සමනලීන් සිටි කුරුල්ලන් හෝ හූනන් හෝ කුරුල්ලන් හෝ හූනන් හෝ නොවන සමනලයෝ කුරුල්ලන් හෝ හූනන් හෝ නොවන සමනලයන් සිටි එමය නෑ මෙන්න මේ කොටස කුරුල්ලෝ වුණා ඒ සමනලයෝ කොටස මේ කොටස හූනෝ වුණා එහෙම කවුරුත් නෑ 18ට 3 තමයි ඊට පස්සේ සමනලෙයින් නොවන මෙන්න මේ කොටස සමනලෙයින් නොවන කුරුල්ලන් හූනන් නොවේ හරියටම හරි සමනලෙයින් නොවන මේ කුරුල්ලෝ කොහෙවත් හූ නොවෙලා නැහැ සමනලෙයින් වෙන කුරුල්ලොත් හූ නොවෙලා නැහැ මේ ටික හූ නොවෙලා නැහැ ප්‍රකාශනාංක එක වැරදි එකත් අවුල් ගහලා තියෙන එක හරි දෙක වැරදි කියලා කියනවා එක වැරදි දෙක හරි එක වැරදි දෙක හරි එක වැරදි දෙක හරි එක වැරදි දෙක හරි කාට හරි ගැටලු තියෙනවද ඉක්මනින් අහන්න මේ 15 වෙනි එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද බෝඩ් එකෙත් එක හදන්න බෝඩ් එකේ හදන්න ඉන්න විනාඩියක් දෙන්න 15 අංශ එක දෙක එක නෙවෙයි දෙක
මේ බලන්න 15 වෙනි එක. මේක තාර්කිකව ඔයා ඒ කියන්නේ ඔයාගේ මේ ඉන්නවා අපි කියමු පළවෙනි ආර තියෙන්නේ සමනලයෝ. සමනලින් මේ ඉන්නවා කුරුල්ලා. සමහරක් සමනලින් තමයි මේ කුරුල්ලා. ඊට පස්සේ කියනවා කුරුල්ලන් නොවන සමනලින් හුණන්නේ. කුරුල්ලෝ නොවන සමනලෝ තමයි මෙන්න මේ මං අඳුරු කරන කොටස. මෙයාලා කවුද වෙනවද? හුණු. මෙයාලා හුණන්නේ. මේ බේන්නේ නැත්නම් මේ හුණන්නේ. ඊට පස්සේ පළවෙනි නිගමනයේ කියනවා කුරුල්ලන් හෝ හුණන් නොවන සමෙල්ලීන් සිටි. කුරුල්ලන් හෝ හුණන් නොවන මේ කුරුල්ලෝ වෙන සමෙල්ලෝ මේ හුණෝ වෙන සමෙල්ලෝ එහෙම සමෙල්ලෝ නැහැ. ඒක වැරදි. අන්න ඒක. ඒක වැරදි. දැන් තේරුණාද? ප්‍රශ්නාංක 15 වෙනි එකට පිළිතුර 2 කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න. බෝඩ් එකේ පේන්නේ. ඒක තමයි බෝඩ් එකේ පේන්නේ. ඔයාලා ටිකක් තරකයක් ආවොත් තමයි මම බෝඩ් එකට යන්නේ. නැත්තම් බෝඩ් එකේ හදන්නේ. වැඩි හිතන්න එපා. ඔය ඇවිල්ලා කවුරු හරි කෙනෙක් කඩා කප්පල් කාරී වෙන්න මොනවා හරි අහලා යන්න පුළුවන්. එයා ලොජික් එකක් දාලා යනවා. ඉතින් සමහර සමල්ලෝ පුතා මේක නෙමේ සමහර සමල්ලෝ කුරුල්ලෝ වෙනවා. දැන් මෙච්චර වෙලා කිව්වනේ මේ තමයි කුරුල්ලෝ වෙන සමහර අය. සමහරක් අය කුරුල්ලෝ වුණා අනේ මේ කුරුල්ලෝ නොවන සමල්ලෝ. ඔන්න ඔය කතන්දරේ තමයි එතන කිව්වේ. ඒක තේරුණාද දැන් සැම්සුන්? ඒක තේරුණාද? පැහැදිලිද? දැන් තේරුණා සැම්සුන් එක? ඉතින් ඊට එහෙම තේරුණා නම් මෙතනින් එහාටයි මේකේ දැන් හදන්න දෙයක් තියෙනවද? දැන් එතකොට කියනවා ඊළඟ එකේ මට මතක නෑ මොනවද තිබ්බේ කියලා. ඊට පස්සේ කියනවා මේ ඔක්කොම වුණෝ වෙනවා කියලා. මෙන්න මේ ටික තමයි වුණෝ වෙන්නේ. දැන් එතකොට ආයි කොහෙවත් ඉතිරි වෙලා නෑනේ මේ වුණොත් වෙලා මේ සම්කුල්ලොත් වෙලා. ආයි එතකොට ආයි බලන්න දෙයක් නෑ. chat box අරලා තියෙන හැමෝටම ඕන දෙයක් chat box එකේ දාන්න පුළුවන්. කියවන්න පුළුවන් ටික මම කියවනවා. මේ රාස් භාෂාවේ ගැටලු 5 මේ 5 කරා. 15න් 15 මාරි ගියා මට chat box එකේ ඉක්මනින් කමෙන්ට් එකක් දාන්න බලන්න. 15ට ඔන්න කවුද දාලා තියෙන ඒ අතරේ 5ට 3. මට ඉක්මනින් දාන්න. 15න් 15 මාරි ගියා chat box එකේ. ඔයාලා ගරි ගන්න දාගෙන යන්කෝ බලන්න. කීයක් හරිද තමන්ගේ කියලා. තමන්ගේ කීයක් හරිද කියලා අද දවසේ මේ කරපු ටිකේ ඔයාලා කීයක් හරිද කියලා මට ඉක්මනින් chat box එකේ දාගෙන යන්න මේටි. අද දවසේ කරපු ඒ වගේ ඔයාලට කීයක් හරිද කියලා මට දාගෙන යන්න. लिंक शेयर करන්න group වල link එක share කරන්න 15ට answer එක මම කිව්වේ දෙක නේද මට මතක නැහැ මේ හරියට උත්තරේ 15ට කීයද ආවේ කියලා දාතර 15 12 11 10 ඔය group වල link එක share කරන්න ඉන්න අය හැමෝම share කරන්න. අපි යමු 16 ඉඳන් 20ට. මෙතන කියනවා පුතා පොඩි ගැටලුවක් තියෙනවා. මෙතන මේ ඔයාලගේ වීඩියෝ එක චුට්ටක් මම එයාට ගන්නවා. හරි. ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා. එකේ ඉඳන් 10ට පිළිතුරු ටික දාන්න කියන්නේ ආයෙ හදන්න ඕනේ දාන්න ඉතින්. 16 සිට 20 තෙක් මං ගාව පේපර් එකවත් නැහැ මේ ෂෙයා කරලා මේ වෙලාවේ පේපර් එක දාගෙන තමයි මම මේ කරන්නේ මේ
16 සිට 20 තෙක් එක් එක් ප්‍රශ්නේ ඔන්න දාලා තියෙනවා කීයද බලමු මේක සමනලීන් කුරුල්ලන් පැරදිනේ කවුද මේ දාලා තියෙන්නේ චමරි දාන්න එපා chat box එකට මේ වගේ ඒවා මේ බලන්නකෝ මේකේ කියනවා හුණන් නොවන සමන් ලෝණ තරම් ඉන්නවනේ මේකේ දැන් ඔකේ කියනව නේද ඔන්න chat box එකේ ඔය වගේ ඒවා දාන්න එපා ඒ chat box එකට කවුද ඒ දාලා තියෙන්නේ බලන්න ඕනේ chat box එකේ පුතා දාලා තියෙනවා කවුරු හරි එක්කෙනෙක් මේ chat box එකට මේ චමරි මේකේ සම්පූර්ණ වැරදි මේ අනිත් අය නොමග යනවා මේ එයාගේ chat box එකත් මේ හුණන් නොවන සමෙල්ලින් කුරුල්ලන් නොවන සමෙල්ලින් හුණන් වේ. ඉතින් කුරුල්ලෝ නොවන සමෙල්ලෝ හුණ වෙනවා කිව්වට කුරුල්ලෝ නොවන සමෙල්ලෝ මෙන්න මේකේ කොහේ යාගේ chat box එකේ message delete කරලා දාන්න එපා මේ කියන්නේ අනිත් අය නොමග යනවා. ඔව් ඒ පොඩ්ඩක් හිතලා බලන්න අනිත් අයට. ඒ කියන්නේ ඔයා දාන පිළිතුරත් එක්ක ඔයාගේ තර්කයේ වැරදිනේ ඒක සම්පූර්ණ. ඒතර මේකේ කියනවනේ මේ කුරුල්ලන් නොවන සමෙල්ලෙන් හුණන්නේ. අනිත් ඔක්කොම සමෙල්ල හුණ වෙනවා කියලා කියනවනේ එතකොට. හරියට තරක් කරගන්න අපරාධේ කාලේ උදේ 16 ඉඳන් 20 ප්‍රශ්නාංක 16 සිට 20 තෙක් එක් එක් ප්‍රශ්නයේ අර්ථය මුලින් කිසියම් ඉංග්‍රීසි වචනයේ බැගින් එක්තරා ක්‍රමයකට කේතකට දක්වා ඇත. එම ක්‍රමයට අනුව ඒ සමග ඇති දෙවන වචනයේ කේතකල විට දැක්වන ආකාරය තෝලා ඊට අදාළ වන්නේ ප්‍රශ්න ඉදිරියේදී තිත්තිර මත ලියන්න කියනවා. තිත්තිර මත ලියන්න කියනවා. ඔන්න බලන්න. පළවෙනි මේ වචනේ ලියලා තියෙනවලු මෙහෙම. පළවෙනි වචනේ ලියලා තියෙනවලු මෙහෙම. පැහැදිලිද කිව්ව කාරණේ? පළවෙනි වචනේ දීලා තියෙනවලු මෙහෙම. පළවෙනි වචනේ මෙහෙම දුන්නම ලින්ක් එක ෂෙයා කරන්න 11 10 කියන ගෲප් එක 11 කියන විදුලිය විසන්ධි වීමක් සිද්ධ වෙලා තියෙනවා. කවුරුත් යන්න එපා ඉන්න. විදුලිය විසන්ධි වුණා. දැන් ඇහෙනවනේ මාව කියන්නේ. විදුලිය විසන්ධි වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. අපි කරගෙන යමු. ඒ කියන්නේ දැන් හරි. Recording in progress. දැන් හරිද? ගැටලුවක් නෑ නේද?
පේබේක දාක්ෂණික ගැල්ලුවක් තියෙනවා. දැන් හරි නේද? ඇහෙනව නේද මාව? මං කියන දේ පැහැදිලිව ඇහෙනවද? මට ඉක්මනින් අදහසක් දෙන්න. chat box එකේ විදුලි විසන්ධි වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ මයික් ඔන් ගැල්ලු කනෙක්ෂන් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් මොකද රවුටර් ඔෆ් වෙලා තියෙන්නේ. ඒකයි තියෙන එකම ගැටලුව. මම බලමු අපි මෙහෙම කරගෙන යන්න බලමු. මම හිතනවා කරන්ට් එක ආවොත් අපිට ගැටලුවක් නෑ අපි කරගෙන යන්න. පැහැදිලි නේද? දැන් ගැටලුවක් නෑ නේද? මම කියන දේ ඇහෙනවද? මට අදහසක් දෙන්නකෝ බලන්න. කොහොම හරි දැන් ඇහෙනවද? මම කියන දේ වල පැහැදිලිව කො අදහසක් දෙන්න හරි. අපි කරගෙන යමු. පොඩි ගැටලුවක් තියෙනවා පුළුවන් එහෙම කට් වුණොත් නැවත මම ලින්ක් එකක් දෙන්නම්. මේ මාරම ගැටලුවක් වුණා කියන්නේ විදුලිය විසන්ධි වුණා බලමු අපි. ඒකයි ගැටලුව. ඔව් හරි මේ සිග්නල් වල පොඩි දැන් මට තියෙන ගැටලුව දැන් බැරි වෙලා හරි සිග්නල් වල ගැටලුවක් ඒද කියලා හිතුව. මොකද මේ යන්නේ
රවුටර් ඔෆ් වෙලා තියෙන්නේ. ඒකයි සිග්නල් මේ විදුලි විසඳීමත් එක්ක. ඔව් ටයිම් එකට මට ටයිම් එක ගැල්ලුවක් නෑ මේ කරන්ට් එක ආවනම් ගැල්ලුවක් ඇත්තෙම නෑ. ඔෆ් වෙලා තියෙන්නේ. බලමු කමන්නේ. අපි මෙහෙම කරන් යමු. ඊට පස්සේ කියනවා 16. අපි 16 20 ඔයාලට කරගන්න පුළුවන්ද මොකද්ද මට අදහසක් දෙන්නකෝ මේක එකක් කියලා දීලා මං අනිත් ටික අතහැරලා යන්නද? රෙකෝඩින් එකත් රෙකෝඩින් එක දාන්න. ඒක ගැල්ලුවක් නෑ. 16 20 කරගන්න පුළුවන්ද? මම එකක් කරන්න 16 විතරක් අපි ටිකක් වැදගත් ටික කරගෙන යමු. මේක හැදෙන්නේ මෙහෙමයි. බලා ගන්න. මේක හැදෙන්නේ මෙහෙමයි. මේ වචනේ පුතා මේ වචනයට අනුව තමයි මේ වචනේ සකස් වෙලා තියෙන්නේ. මේ වචනට අනුව තමයි මේ වචනේ සකස් වෙලා තියෙන්නේ. ඔන්න විනාඩියක් දෙන්න. ඔයාලා මේ 16 ඉඳන් 20 හදන්නකෝ විනාඩි 5ක් අරගෙන හැමෝම හදන්න. මම ඔක්කොම කතා කරනවා. එකක් නෑර කතා කරනවා. ඔයාලා 16 ඉඳන් 20 හදන්න. 16 ඉඳන් 20 හදන්න හරියටම විනාඩි 5යි කාලේ. විනාඩි 5ක් අරගෙන. එතකොට මට මෙතන ගැටලුවල නිරාකරණය කරගන්න පුළුවන්. විනාඩි 5ක් අරගෙන හැමෝම හදන්න. හැමෝම හදන්න 16 20 ගැටලු ටික හැමෝම හදන්න විනාඩි 5ක් කරගන්න මේ ඒ කියන්නේ කාලය අපතේ යමක් වෙන්නේ නැහැ මේක අපි හැමෝගම කාලෙට ගැටලුවක් නැහැ මේ ඔයාලා මේ වෙලාවෙත් හදනවා ඒ ගැටලුවක් නැහැ නේද එතකොට එනවා හරි හැදුවද 16 බලමු 16 කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන කාරණේ සමහරක් කරලා මීටින් එක මගදී කට් වෙන්න පුළුවන් ඒකත් ඔයාලා මතක් කරලා තියෙන්න ඕනේ විදුලිය විසන්ධි වෙලා තියෙන්නේ කොච්චර වෙලාවකට විසන්ධි වෙලා තියෙද්ද දන්නේ ඒක තමයි ගැටලුව මේ වචනේ බලන්න මෙන්න මේක සකස්ලා මේ තියෙන්නේ අග තියෙන අකුර මේ පළවෙනියට තියෙන අකුර පහ මේම අකුරු ටික දාගන්න පිළිවෙලට 5 4 ඔන්න 4 3 2 1 ඔන්න පිළිවෙලට අකුරු ටික දාගෙන යන්න. එහෙම දාගෙන ගියාම ඔයාලට මේකේ තියෙන මෙන්න මේ අග අකුරු තියෙන ඕනේ 5ට. මේකෙත් එහෙම දාගන්න. 4ට 3ට දෙකට එකට කියලා දාගෙන යන්න. එතකොට මෙන්න මේ ඊ වලින් පටන් ගන්න වචන තියෙන 1යි. ඊට පස්සේ දෙකට එල්ලෙන්න ඕනි. උත්තරාංක කීය දෙන්නේ 13. 3. තේරුණාද දැන් අපි ඒ ටික නවත්තලා යමු තරගණයට. ඉක්මනින් කොහොමද ඔයාලට තරගණ රාමුවක් අඳින්න නැතුව කොහොමද උත්තරයට එන්නේ කියන කාරණයට එන්න අපි තරගණයට යමුද දැන්. මොකද අදහසක් දෙන්නකෝ ඉක්මනින්ම මට. තරගණ ගැටලු ටික හදමුද? මේක අනිත් ටිකේ පුතා මම රෙකෝඩින් එකක් හරි දෙන්නම්. ඒක මොකද කියන්නද? අපි තරගණ එක කලින් කරලා නැති එකක්. මේක මම කලින් කරලා තියෙනවා ළමයිට. කලින් අහුවෙලා තියෙනවා ළමයිට. මේ ගණන් ටික. ඒකයි මම දැන් මේ ඒක මොකද කියන්නේ මට දැන් ඒ කියන්නේ මෙතන ඔයාලත් එක්ක මේ ක්ලාස් එක තව කොච්චර වෙලාවක් මෙහෙම එක දිගට කරගෙන යන්න පුළුවන්ද කියන එක මට ගැටලුවක් තියෙනවා. සිග්නල් ගැටලුවකුත් නෙමෙයි. ඒ කියන්නේ මේ දැන්
මං හදන විදිහ කියන්නේ මේ කරන රෙකෝඩින් එකක් දෙන්නම්. ඒ කියන්නේ මේ ගැටලුවනේ මට දැන් විදුලිය ආවොත් මට කිසි ගැටලුවක් නැහැ. මැෂින් එක ඕෆ් වෙන්න කලින් ඔයාලත් එක්ක කරගෙන යන්න ඕනි. මම තරකණේට යන්නම් ඒ කියලා මේක අතෑරියා නෙවෙයි. මේක මං කරන්නම් අවසානට හරියට. මේ පහයිද මොකද මම මේ පාඩික මේක ඉංග්‍රීසි ඔඩියත් එක්ක යන්න තියෙන්නේ. මං ඒ ටික කියලා දෙන්නම් මට අර මං තරකණේට අපි නොකරපු ගණන් ටික කරමු. හරිද? හොඳ ගණන් ටිකක් තියෙන සුපිරි ගණන් ටික මේ ඔක්කොම ගණන් ටික සුපිරි. අද මේ ටික කරන්න ඕනේ. සුපිරිම ගණන් ටිකක් තියෙන්නේ බලමු තව අපිට කොච්චර වෙලාවක් මෙහෙම කරගෙන යන්න පුළුවන් වේද කියලා. පොල් ට්‍රයි එකක් දෙනවා ඔයාලත් එක්ක මේක සාකච්ඡා කරලා ඉවර කරන්න. ඉදිරිය විසන්දි වෙලා ඔන්න අපි තරකණේට යමු. 21 25 හොඳ ප්‍රශ්නයක්. මේක කොහොමද ඔයා තරකන රාමුවක් නොගෙන හදන්නේ? අදින්නේ මොනවත් කොහොමද හදන්නේ? තරකන රාමුවක් හදන්න නැතුව හිතලා උත්තරයට එන්නේ කොහොමද? අපි දැන් මේ ප්‍රශ්න ඊළඟට දැන් සාකච්ඡා කරන හැම ප්‍රශ්න පත්‍රයකම අපි ෂෙයා කරලා හෝ ස්මාර්ට් බෝඩ් එකේ සාකච්ඡා කරන්නේ. ඒක තරකන රාමුව අදින්නේ නැහැ. පේපර් එක නැතුව කරන්න බෑ. එතකොට අපි දැන් මේ අපේ කාලේ තමයි බලාගන්න කාලේ බේර ගන්න තමයි මේ තරකන රාමුව නොදැන කොහොමද අදින්නේ කියන කාරණේ බලන්න. අපි පළවෙනියට කියවගෙන යමු. නීති විද්‍යාලයේ පිළිබඳ නීති අධ්‍යාපනයේ පිළිබඳ පාඨමාලාවක් පවත්වන ලබන ආයතනයක කාලසටහන සකස් කිරීමේ සඳුදා දිනවල සඳුදා දවසේ විතරයි පෙරවරු 8 ඉඳන් පස්වරු 4 දක්වා පැය කීයක්ද මට ඉක්මනින් chat box එකට දාන්න බලන්න ඔයාලා උත්තර කියන්නත් බෑ මට ඉතින් 16 20 මං ගාව උත්තර නෑ කලින් මම මේක කරලා තියෙනවා රාස් භාෂාවට ඒ අර 16 20 මං ළඟ උත්තර නෑ පුතා උත්තර ටික හදන්නම වෙනවා. ඒක 16 20 මේ වෙලාවේ උත්තර ඉල්ලන්න එපා. මේ හේතුව මොකද උත්තරය ආයේ ඒ ගණන් ටික හදන්න වෙනවා. ඒක නිසා කවුරුත් දෙකේ උත්තර ඉල්ලන්න එපා. උත්තර කවුරු හරි කලින් මම කරද්දී එයාලා තියන අය ඉන්නවනම් දාන උත්තර ටික අර ප්‍රීසෙමිනා එකෙත් මම හිතන්නේ කරාව ටික. ওই ටික තිබුණා ඒකේ පළවෙනි එකේ. පැය 8ක් තියෙනවා. හරියටම 8 ඉඳන් 4 දක්වා. 8 9 10 9 10 10 11 12 1 2 3 sorry 1 2 2 3 8 9 9 10 10 11 11 12 1 12 1 2 3 3 4 කියලා පැය 8ක් තියෙනවා. ඔන්න පැය 8ක කාලයක් තියෙනවා. පැය බැගින් වූ කාලච්ඡේද 10ක්. ඒ කියන්නේ විෂයන් කීයක් උගන්වනවද? විෂයන් 6ක් උගන්වනවා. පැය ගානේ විෂයන් 6ක දී පහත සඳහන් පාඩි විෂයන් 6 ඉගෙනීම සැලසුම් කර ඇත. ඊට අමතරව තව පැයකදී මොනවද කරන්නේ? සිසු ගැළු සාකච්ඡා කිරීම සඳහාද කාලච්ඡේදයක් වෙන් කරේ. ඉගෙනීම සැලසුම් කර ඇති විෂයන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. මම මේකට දාගන්නවා පුතා ඒ කියලා ඔන්න දාගන්න. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. දෙවෙනි එක තමයි පෞල් නීතිය. මම ඒකට දාගන්නවා B කියලා. C තමයි ඔන්නේ ඉඩම් නීතිය. මම දාගන්නවා C කියලා පහසු වෙන්නේ. C කියලා දාගන්නවා ඉඩම් නීතිය පහසු වෙන්නේ. ඊට පස්සේ ගිවිසුම් නීතිය තමයි හතරවෙනි එක. ඒකට මම දාගන්නවා D කියලා. ඔන්න D කියලා. පස්වෙනි එක තමයි පරිපාලන නීතිය. මම මේකට දාගන්නවා E කියලා. හයවෙනි එක තමයි වාණිජ්‍ය නීතිය. මම දාගන්නවා ඔන්න F කියලා. ඔයාලත් දාගන්න. ඔන්න නීති 6ක් තියෙනවලු. උගන්වන විෂයන් 6ක් තියෙනවා. ගිවිසුම් නීති ඉගෙනවිය යුත්තේ පෙරවරු 11ත් දවල් 12ත් අතර. ඔන්න මම වෙලාව මේ පහලින් දාගන්නවා. 11 12 අතර උගන්වන්නේ මොකද්ද? ගිවිසුම් නීතිය. අපි ඒකට ගත්තා D කියලා. ඔන්න ඒ වෙලාව අතර උගන්වන්නේ මොකද්ද? ගිවිසුම් නීති. ඒක D තමයි අපි දාගත්තේ. ඒක ගත්ත එක D. ඔන්න D කියලා දාගන්න. ඉච්චර හිතන්න දෙයක් නෑ. හරි සරලයි මේක. හරි සරලයි. ඔන්න D කියලා ගත්තා. අර 11 12 දැන් දීලා තිබ්බ දත්තේ ඔන්න මං හරියටම ගත්ත විදිය. ඊට පස්සේ ඊළඟ එක. මෙතන හරියට වර්ධිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා පෞල් නීතියත් ඉඩම් නීතිය හා පෞල් නීතියත් ඉගෙනවිය යුත්තේ එක ළඟ කාලච්ඡේද දෙකක. එක්කෝ මේම කතන්දරේ බලා ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියත් එක ළඟ තියෙන්න ඕනේ. මෙතන ඔක්කොම කීයක් තියෙනවද මට දාන්නකෝ හැමෝම. මේක හරියට බලා ගන්න
තරකන රාමු ඇද ඇද කාලේ අපතේ යන්නේ නැති වෙන්න හදන විදිය මේ කියලා දෙන්නේ ගැටළු වල මේක හරියටම මට මාත් එක දැන් chat box එකට එන්න ආණ්ඩුකම ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියයි ඉඩම් නීතියයි කියලා තුනක් මෙතන තියෙනවනේ මෙතන තියෙනවා හරියටම තුනක් එතකොට A සහ B කියන දෙක එක්කෝ එකට උගන්වන්න ඕන A සහ B එකට ඉගන්වන්න ඕන ඔන්න මම A සහ B කියන දෙක එක්කෝ එකට උගන්වන්න ඕන. ඔන්න A සහ B කියන දෙක එක්කෝ එකට උගන්වන්න ඕන. ආණ්ඩුක ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියයි. නැත්තම් ආයි කියනවා ඉඩම් නීති පෞල් නීති ඊට පස්සේ කියනවා ඉඩම් නීති හා පෞල් නීතියත් ඉගැන්විය යුතුයි. ඔන්න පුතා කියනවා ඉඩම් නීතිය හරි පෞල් නීතිය හරි ආයි එකට උගන්වන්න ඕන. ඒ මොකද්ද වෙන්නේ? ආයි ඉඩම් නීතිය කියන්නේ C B කියන එකනේ. මේ දෙකම එතකොට මේ දෙකම එක්කෝ එක නැත්නම් AB කියන දෙක එකට තියෙනවා නැත්නම් CB කියන දෙක එකට තියෙනවා අනිවාර්යයෙන්ම B කියන එක එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ ඉගෙනන්න ඕන නැත්නම් ඉඩම් නීතියට පස්සේ ඉගෙනන්න ඕනේ නේද මේ පෞල් නීතිය කියන එක. ඒක තේරුණාද මට කියන්නකෝ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ එක්කෝ ඉගෙනන්න ඕනේ පෞල් නීතිය කියන එක නැත්නම් ඉඩම් නීතියට පස්සේ ඉගෙනන්න ඕනේ පෞල් නීතිය කියන එක. ඒ කතාව තේරුණාද? පරික්මනින් අදහසක් දෙන්න බලන්න. ඒ කතන්දරේ වලට තේරුණාද? දෙවෙනි වාක්‍යයේ කියන්නේ මේ ටික එකට උගන්වන්න ඕනිලු එකලං කාලච්ඡේද දෙකක මේ ටික තියෙන්න ඕනලු. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ නීතියයි පෞල් නීතියයි එක ළඟ තියෙනවා. ඒ කතන්දරේ තමයි එතන කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා පෞල් නීතියත් ඉඩම් නීතිය හා පෞල් නීතියත් ඉගෙනුවේ යුත්තේ එකලං කාලච්ඡේද දෙක. ඉඩම් නීතියයි මේ පෞල් නීතියත් එකලං කාලච්ඡේද දෙක. හරි. ඒ කතන්දරේ ඔය. එතකොට ABC ගත්තොත් උගන්වන්න පුළුවන් ආකාර මෙච්චරයි. B කියන එකනේ මැදට එන්නේ පුතා. මේ B කියන එකනේ මැදට එන්නේ. මෙන්න මේකම වෙලා තමයි මේ කාලච්ඡේද තුන උගන්වන්න පුළුවන්. එක්කෝ මෙහෙම උගන්වන්න පුළුවන්. නැත්තම් මෙහෙම උගන්වන්න පුළුවන් CBA කියලා. ඔය දෙපැත්තෙන් මාරු කරලා ඔයකම ඕන දෙකට උගන්වන්න පුළුවන්. ඔව් එක ළඟ කිව්වම ඉස්සිල්ලා පස්සේ දෙකම එනවද කියන්නේ? මෙතන බලමු. මෙතන කියනවානේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියයි එක ළඟ නම් මේවා එක ළඟ ගන්න වෙන්නේ. එක්කෝ මේ විදිහට ගත්තම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේනේ අනිවාර්යෙන් පෞල් නීතියෙන් එක ළඟ කියන කතන්දරේ නෙවෙයි කියන්නේ මෙතන. එක ළඟ වෙන්නත් ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ තමයි පෞල් නීතිය එන්නේ කියලා මෙතන කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ තමයි පෞල් නීතිය එන්නේ කියලා කියනවා. උගන්වන්න ඕනේ. නැත්තම් පෞල් නීතිය ඉඩම් නීතියට පස්සේ තමයි පෞල් නීතිය උගන්වන්න ඕනේ කියලා කියනවා. එක්කෝ හැදෙන්න පුළුවන් මේකම නැත්තම් මේකම. එතකොට අපි දල වශයෙන් මෙහෙම එකක් දාගත්තා. මේක දාගත්තා මේක තාම අපි මෙතෙන්ට ගෙනාවේ නැහැ. ඒක ඉස්සරහට බලලා තමයි ගියේ. ගිවිසුම් නීතිය හා වාණ්ඩ්‍ය නීතිය එකම කතිකාචාර්යවරයා විසින් උගන්වන අතර ඔහු ආයතනයේ තුල පැය 3කට වඩා රැඳී නොසිටි. ගිවිසුම් නීතියයි වාණ්ඩ්‍ය නීතියයි උගන්වන්නේ එකම කතිකාචාර්යවරයා. එයා ආයතනයේ තුල පැය 3කට වඩා කොහෙද රැඳිලා ඉන්නේ කියලා. එකම කතිකාචාර්යවරයා. මෙයාට උගන්වන්න පුළුවන් මෙයා දැන් 12ක පැය උගන්වනවානේ. මෙයා 11ට ආවා නම් මෙයා පැය 3ක් කියන්නේ දෙකට යන්න ඕනේ. දෙකට යන්න. නැත්නම් මෙයා පැය 3ක් ඉන්නවා කියන්නේ 12ට ඉවර වෙනවා කියන්නේ මෙයා 9 ලෙක් චෙක් කරන්න ඕනේ. 9 ලෙක් චෙක් කරන්න. 9 එක කරලා 9ට ආවා 9 10 කරා 11 12ට යනවා. ඔන්න ඔය විදිහ ඔය දෙකේ එකක්නේ. එක්කෝ මෙයාට කරන්න තියෙන ලෙක්චර් දෙක වාණ්ඩ්‍ය නීතිය 9 10 හෝ 1 2 කියන එකනේ. 1 2 කියන එක පැය 3ක් ඉන්නවා කියන්නේ 1 2. එතකොට මෙතන ආයෙ බලමු ඊළඟට. වාණ්ඩ්‍ය නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පසුව ඉගැන්වීමට සැලසුම් කර ඇත. එහෙනම් අනිවාර්යයෙන්ම මේ තුන එකට එන්න ඕනි. වාණ්ඩ්‍ය නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ උගන්වන්නේ. වාණ්ඩ්‍ය නීතිය මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ කියන්නේ මේක නෙවෙයි මේක. ඊට පස්සේ කියනවා සිසු ගැල්ලු සඳහා කාලච්ඡේදයක් තෝරා නොගනේ. දවල් 12ක කෑම පැය. 12ක ඔන්න 12ක මොනවා පැයද හම්බ වෙන්නේ? කෑම පැය. 12ක හම්බ වෙන්නේ මොකද්ද? කෑම පැය. මේ කෑම පැය 12ක කෑම පැය වුණොත් 1 2 පුතා මොකද්ද? වාණ්ඩ්‍ය නීති.
වාණිජ්‍ය නීති. 1 2 වාණිජ්‍ය නීති. ඊට පස්සේ කියනවා දාවල් 12 සිසු ගැල්ලු කිරීම සඳහා සිසු ගැල්ලු සාකච්ඡා කිරීම සඳහා අවසාන කාලච්ඡේදය නොගනි. මේ තුන උඩට ගියොත් සිසු තව කාලච්ඡේද දෙකයි තියෙන්නේ. 2 3 1යි 3 4 1යි. 3 4 1යි නේ තියෙන අවසාන වෙන්නේ. අවසාන එක සිසු ගැල්ලු වලට තෝරාගත්තේ නැත්නම් 2 3 තමයි සිසු ගැල්ලු වලට තෝරාගන්න වෙන්නේ. එහෙනම් අවසාන එක මොකද්ද? මේ තුන ඇරුණම ABC ගියා. E කියන එක ඉතිරි වුණා. ඔන්න ඕක තමයි අවසානට එන්න ඕනේ. ඔන්නෝම ලියාගත්තා. මේ තුන අපි පිළිවෙලට දාන්න බැරි නිසා මම පැත්තකින් ලියලා තිබ්බා. ඒ කිව්ව කතාව තේරුණාද? ඔන්න ඔච්චරයි මේකේ හදන්න තියෙන්නේ. මෙන්න මෙච්චරයි මේ ගැල්ලුවේ හදන්න තියෙන්නේ. ඔයා මේක තරකන රාමුවක් ඇඳලා විනාඩි 10ක් විතර ගන්නවට වඩා මේ හරි සරල දෙයක් මේකට දාන්න තියෙන්නේ. හරිම සරල දෙයක්. ඔන්න ඕකයි කාලය බැලන්ස් කරගන්නේ. 12 එක පැය 1 2 පැය වෙන් කර ඇත්තේ කුමක් සඳහාද? වාණිජ්‍ය නීතිය. 1 2 පැය වෙන් කරලා තියෙන්නේ මොකක් සඳහාද? වාණිජ්‍ය නීතිය. ඊට පස්සේ ප්‍රශ්නාංක 22ට යමු. 9 10 8 9 කාලච්ඡේදයේ වෙන්කොට ඇත්තේ කුමන? 8 10 වෙන් කරන්න පුළුවන් එක්කෝ A වලට නැත්නම් C වලට. මේ දෙක තමයි අනිවාර්යෙන්ම 8 10 වෙන් කරන්න ඕනේ. 8 10 වෙන් කරන්න ඕනේ එක්කෝ A වලට නැත්නම් C වලට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියයි උත්තරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා ඉඩම් නීතිය උත්තරේ 2. උත්තරේ 2. පිළිතුරු අංක 2. කාට හරි ගැටලු තියනවද? පේනව නේද? ඉක්මනින් chat box එකට දාන්න මොනවා හරි අදහස් තියෙනවා නම් වාණිජ්‍ය නීතිය 10 11 ගන්න බැරි ඇයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සෙලු වාණිජ්‍ය නීතිය දෙනවා කියලා කියන්නේ. ඊළඟට 2 3 පැය වෙන් කර ඇත්තේ කුමක් සඳහාද? අපි 2 3 සිසු ගැල්ලු සාකච්ඡා කිරීමට 23ට 24ට 1 23 කරේ 9 10 පැය වෙන් කර ඇත්තේ කුමක් සඳහාද? 9 10 පැය අනිවාර්යයෙන්ම වෙන් කරන්නේ මොන නීතියද? මේකත් ඒ පෞල් නීතියට උත්තරේ අංක 2 මේකට. උත්තරේ අංක 2. මේකටත් 2 පළවෙනි එකට 2 අපි බලමු පෞල් නීතියද කියලා. එන්න මම පොඩ්ඩක් බලන්නම්. මොන එකද තිබ්බේ? පෞල් නීතිය. පෞල් නීතිය පළවෙනි එකට උත්තරේ එනවා 8 9 පැය වෙන් කරලා තියෙන්නේ මොකද්ද? 2 මේකට. ඊට පස්සේ 23 9 10 පැය පෞල් නීතිය 1 2 පළවෙනි එකට ඉඩම් නීතිය හරි වාණිජ්‍ය නීතිය 1ට 2 උත්තර ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම දෙකේ වනේ. දෙකේ ටිකක් නේද උත්තර ඇවිල්ලා තියෙන්නේ. 24ට 1 සිසු ගැල්ලු සඳහා 25 වෙනි එකට පිළිතුරට යමු. 25 යන්නේ මොකද්ද? පෙරවරු 10 11 කාලච්ඡේදයේ වෙන් කර ඇත්තේ කුමක් සඳහාද කියනවා. 10 11 කාලච්ඡේදයේ ගන්න වෙන්නේ එක්කෝ C නැත්නම් B. C වලින් ගත්තේ මොකද්ද? ඉඩම් නීතිය. B වලින් ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ඉඩම් නීතිය 3. පිළිතුරු 5න් 5ම හරියයි මට chat box එකට පිළිතුරු 5න් 5ම හරි ගියායි මට chat box එකට දාන්න. ඇදලා කරන්නේ අපි සාමාන්‍ය කරන ක්‍රමයට. එහෙම කරලා වැඩක් නෑ. එහෙම කරනවා නම් මේක මහලුකු දෙයක්. ඇඳලා කරන එකේ ඇත්තටම ඇඳලා කරන එකේ දෙයක් තියෙනවද? බෝඩ් එකේ ඇඳලා මෙහෙම ඇඳලා මේකට හරි ලකුණු ටිකක් දාගෙන ගියා කැපුවා. එහෙම කරලා මේක නම් හදලා දැන් අලුත් මේ තුල අපි තරකන රාමු ගැල්ලු වලට අපි එහෙම ඉඩ කඩ දෙන්නේ නෑ. එහෙම දීලා වැඩකුත් නෑ. මේක තමයි දැන් ඔයාලා පුරුදු වෙන්න ඕනිකම. 25ට AC එන්නේ. AC කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මේ ඉඩම් නීතිය කියන එක 3. මේකේ ටයිම් අපි මේ කරන්නේ මේක හදන එක නෙමෙයි කරන්නේ. මෙතන අපි කරන්නේ ටයිම් එක මැනේජ් කර ගැනීමක් කරන්නේ. ටයිම් ටික දෙන්න කියලා කියන්නේ.
ආයෙ පාරක් කියලා දෙන්න කියනවා. ආයෙ කියලා දෙන්න පුළුවන් වෙයි. මං හිතන්නේ මේ පාරෙන් පස්සේ කියලා දෙන්න බැරි වෙයි සමහරක් වෙලාවට. මාරම ගැටලුවක් අද දවසේ වුණේ. කරන්න දෙයක් නැහැ මොනව කරන්නේද? දවල් ක්ලාස් එකත් මේ යන තත්ත්වයට ගියොත් මම ඔයාලට මතක් කරනවා අපිට දවල් ක්ලාස් එක කරගන්න බැරි වෙයි. ඊට පස්සේ අපි යමු මේක ඉවර කරලා පුතා මේක පුළුවන් නම් ආයේ නැවත වතාවක් මට කියලා දෙන්න බැරි එක නෙවෙයි. තව ප්‍රශ්නයක් හරි අමතරව ඔයාලට කියලා දෙන්න පුළුවන්. අපි මේක දැන් ඒ කියන්නේ හිත මොකද කියන්නේ තව බැටරි තියෙන්නේ සාමාන්‍ය විනාඩි 20කට වගේ. බැටරිය තියෙන්නේ විනාඩි 20කට වගේ මට ක්ලාස් එක කරගෙන යන්න තියෙන්නේ. විදුලිය විසන්දි වෙලා තියෙන්නේ. එහෙම ගැටලුවක් තියෙනවා ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ ලොකු 23ට 24 ඔක්කොම උත්තර ආවේ දෙක වගේ එකකට විතරයි ඔන්න එක ආවේ. මෙන්න 24ට විතර එක ආවේ සිසු ගැටලු සාකච්ඡා කරන්න මේ දෙක තුන පැය සිසු ගැටලු. මේ ටික ආයෙ කියලා දෙන්න කියන්නේ. මම කියලා දෙන්න. මේ ටික ආයෙ කියලා දෙන්න ආනේ. අපි ඊළඟ එකේ එහෙනම් මේ දැන් මේ ටික කියලා දෙමු. මේ ටික ආයෙ කියලා දෙන්නම් තේරෙන්නේ. මේ ටික කියලා දෙන්නම්. මම දැන් කියලා දුන්න එකේ ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ. මම ඊළඟ කොටසේ ආයෙ දැන් ඒ කියන්නේ විදුලිය නැවත යථාතත්ත්වයටපත් වුණ ගමන් මම මේක කරන්න. බෝඩ් එකේ එතකොට ඔයාලට අයිඩියා එකක් තියෙනවා. දැන් ඔයාලා හිතින් ඕක හදාගන්න පුළුවන්. හිතෙන් හදාගන්න පුළුවන්. මේකේ සුපිරි ගැටලු ටිකක් තියෙනවා මේකේ. ඒකයි ඒ ටික නොකර ඉන්නවා කියන්නේ හරි අපරාධයක්. කමන්නේ මේක දැන් කරමු. මේ පේපර් එක සුපිරි ගැටලු ටිකක් තියෙන පේපර් එකක්. ඔයාලා මෙන්න මේ ටිකට පිළිවෙලට ABCD කියලා දාගන්නකො. ABC මේකට D ඔන්න මම කියලා දෙන්නම් E ඔයාලා දැන් තේරෙන්නේ නැත්තම් F දාගන්නකො. ඊට පස්සේ වෙලාවල් ටික ලියා ගන්න. පිළිවෙලට ලියා ගන්න 8 9 මෙහෙම ඔයාලා හැමෝම වෙලාවල් ටික ලියා ගන්න. 9 10 11 12 මෙහෙම වෙලාවල් ටික පිළිවෙලට ලියා ගන්නකො. 12 1 මෙහෙම ලියා ගන්නකො හැමෝම. අකියල් දෙන එක තේරෙන්නම තමයි. එහෙම ලියා ගන්නකො. ඉන්න පොඩ්ඩක් මෙයාලා මේක තේරුම් නැති අය ඉන්නවා. ඒක නිසා හැමෝටම තේරෙන්න කියලා දෙන්න. හැමෝටම තේරෙන්න කියන්නේ මටත් දැන් මේ වෙලාවේ පොඩි අවුලක් තියෙන. හේතුව මොකද මට මේක මමත් ඒ කියන්නේ ලොකු මේ වෙලාව මමත් ඒ කියන්නේ මම තේරෙන්නම කියලා දෙන්න. මේ මටත් මේ වෙලාවේ ලොකු ඒ කියන්නේ පීඩන එක වගේ ඉන්නේ. ඒක මොකද මම දැන් මොහොන දෙන්නේ ක්ලාස් එක කොහොමද කරන්නේ කියන ගැටලුවේ තමයි මම ඉන්නේ. ඇයි? ලොකු ප්‍රශ්නයක මම ඉන්නේ. ඒක මොකද විදුලිය නැහැ නේද? මම ලියාගත්තම පළවෙනි වාක්‍යයේ තියෙන එකම ගන්නකෝ ඔයාලා. ඔයාලා මම හිතනවා දැන් ලියා ගන්න ඇති කියලා. 12 1 2 මෙහෙම ලියා ගන්න. 2 3 සරලවතන 3 4. ඔන්නම ලියාගත්තා. හැමෝම ලියාගත්තද? ලියාගත්තනේ හැමෝම. හැමෝම ලියාගත්තා නම් ඔන්න ගැටලුවක් නැහැ. හරි. අනිත් දෙයක් කරනවා මේකේ උරුණු ගමන්. ඊට පස්සේ බලන්නකෝ පළවෙනියටම මේකේ කියනවා ගිවිසුම් නීතිය ගැනීම යුත්තේ 11 12 අතර. මෙතන දාගන්නේ ගිවිසුම් කියලා. ගිවිසුම් කියන අකුරු උනත් කමන්නේ දාගන්නකෝ ගිවිසුම් කියලා ඔයාලා පැටලෙනවනේ දැන්. මේක එච්චර මේ බෑ මේක දැන් තේරෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් තේරෙන්නේ නැති අය ඉන්නවා. හරි. ඔන්න කිව්සුම් නීතිය. පුළුවන් වෙලා තව විනාඩි 10ක් විතර තියෙන්නේ. මේක විතරයි මට කියලා දෙන්න වෙන්නේ සමහරක් වෙලාවට. බලමු ඉතින් අපි පුළුවන් තරම් කරමු. ඔන්න කිව්සුම් නීතිය කියලා දාගත්තා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, පෞල් නීතිය, ඉඩම් නීතිය ඉගෙනවිය යුත්තේ කලං කාලච්ඡේද තුනක. එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ ඉඩම් නීතිය. ඉඩම් නීතිය දෙක. සෝරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පස්සේ ඉඩම් නීතිය. එම ලියා ගන්න එක කොහෙවත් තැනක ආණ්ඩුකමයි ඉඩමුයි කියලා ලියා ගන්න. මෙහෙම යටි. ආයෙ ලියා ගන්න ඉඩමුයි පවුලුයි. ඔන්නෝම ලියා ගන්න. එක ලංකාලච්ඡේද දෙකක නෙමෙයිවා ඉන්නේ. අන්න ඒ කියන කතන්දරේ වල ලියා ගන්නකො.
ඒ ටික ලියා ගන්නකො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. ඔන්න ඊට පස්සේ ඒ ටික ලියාගත්තද? මම හිතනවා ඒක ලියා ගන්නකො හැමෝම. මේක කරොත් අපි කුලකට යනවා ඊළඟට. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. තිස්සතා දිනේ ඔක්කොම කරන්න ඉතින් ආවේ. ඔක්කොම කරන්නේ කොහොමද? මාරම ගැටලුවක් වෙලා තියෙන්නේ. වෙලාවට ආවොත් කියන්න බෑ. මේ ඉඳලා කරන්ට් එක ආවොත් එතන ඉඳන් ආයි ස්ටාර්ට් කරගෙන යනවා දිගටම ක්ලාස් එක. මේ ටික ඔක්කොම ලියා ගන්න. මේ දෙක ලියා ගන්න. එක ලංකාලච්චයේ දෙකලෝ මේ ටික යන්නේ. එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, ඉඩම් නීතිය නැත්නම් ඉඩම් නීතිය මේ පෞල් නීතිය, ඉඩම් නීතිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියයි මට වැරදුනා එතන. මෙතන පෞල් නීතියයි මේ දෙකම කොහොම කරත් පෞල් නීතියයි මෙන්න මෙහෙම එන්න ඕනේ. ඔන්නෝම එන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ කතන්දරේ ඔන්න මම ලියාගත්ත එකල කාලච්චයේ දෙක කියන කතාව. ඊට පස්සේ ගිවිසුම් නීතිය වාණිජ්‍ය නීතිය එකම කතිකාචාර්යවරයා උගන්වනවා. ඔව් පැය 3යි. මෙතන ඉගෙනුවොත් ගිවිසුම් නීතිය උගන්වන කතිකාචාර්යවරයා ආයි උගන්වන්න පුළුවන් පැය 3ක් ඉන්නවනම් මෙන්න මෙතන වාණිජ්‍ය නීතිය. මුල උගන්වනවා නම් මෙන්න මෙතන. ඔන්න ඔහම ලියා ගන්නකො ඔයාලා වාණිජ්‍ය නීතිය. දැන් අපි කපලා ඉවත් කරගන්න ඕනේ. ඔතන කප. ඔන්න ඔතන. වාණිජ්‍ය නීතිය උගන්වන්නේ. ඔය පැය 3කට වඩා රැඳී නොසිටි. මෙතන ඉගෙනුවා 1 2 2ට ගියා. 9ට ආවා 9 10 ඉගෙනුවා මෙතනදී මෙතනට ගියා. ඔන්න ඔහම ලියාගත්තා. ඊට පස්සේ වාණිජ්‍ය නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති ඉගෙනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට පසුව මෙතන ඉගෙනුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි ඉඩම් නීතියයි කියන දෙක එක ළඟට එන්න ඕනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි මොකද්ද? පෞල් නීතියයි මේ දෙක එක ළඟට එන්න ඕනි. මේ දෙකක් මෙතනට දාන්න පුළුවන්. දෙක ළඟට මේ දෙකක් දාන්න පුළුවන්ද? පෞල් නීතිය, ඉඩම් නීතිය, පෞල් නීතිය දාන්නත් බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය දාන්නත් බෑ. මේ දෙක එක ළඟට දානවා නම් මෙතෙන්ට විතරයි දාන්න පුළුවන් තැනක් තියෙන්නේ. බෑ මේ දෙක දාන්න බෑ. මේ දෙක මෙතෙන්ට කොහෙවත් දාන්න බෑ. මෙන්න මෙතෙන්ට ගෙනාවොත් මේ දෙක මේකට ඔබන්න බෑ. ඇයි? මේ දෙක ඔබන්න බෑ. මේ දෙක එක ළඟ තියෙන්න ඕනි කියලා කියනවනේ. මේ දෙක එක ළඟ තියෙන්න ඕනි කියලා කියනවා. එහෙනම් මෙතෙන්ට වාණිජ්‍ය නීතිය ගන්න බෑ. මෙතෙන්ට තමයි වාණිජ්‍ය නීතිය ගන්න වෙන්නේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උඩ තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උඩ තියෙන්නේ. ඒ කතාව හරි. ඊට පස්සේ සිසු ගැටලු සාකච්ඡා කිරීම සඳහා අවසාන කාලච්ඡේදයේ තෝරා නොගෙන නම් මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි පෞල් නීතියයි ඉඩම් නීතිය උඩ තුනට දාන්න පුළුවන්. උඩ තුනක් දැන් ස්ථාන 3ක් තියෙනවා. ඒක දාන්න පුළුවන් ආකාර දෙකයි. එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පෞල් නීතිය ඉඩම් නීතිය නැත්නම් ඉඩම් නීතිය පෞල් නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය කියලා දාන්න පුළුවන්. ඔන්න ඔය ආකාර දෙක එකට දාන්න පුළුවන්. එහෙම වුණාන් පස්සේ සිසු ගැටලු සාකච්ඡා කරන්නේ මේ 12ක පැය. මෙන්න මෙතනට සිසු ගැටලු. මෙන්න මෙතනට තමයි සිසු ගැටලු වෙනවා. ඒතකොට ඉතිරි වෙච්ච නීතිය මොකද්ද? මෙන්න මේ පරිපාලන නීතිය. ඒක එනවා අන්තිමයට පරිපාලන නීතිය. දැන් ඉතින් ප්‍රශ්න වල උත්තර ටික ලියන්න තියෙන්නේ. දැන් ඉතින් ඔයාලට මේ දෙක ගලපනවා. මේ තියෙන්නේ පෙරවරු 8-9 කාලච්ඡේදයේ වෙන් කර ඇත්තේ කුමක් සඳහාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි ඉඩම් නීතියයි. මේ දෙකෙන් එකක්. එක්කෝ මේක වෙන්න පුළුවන්, මේක වෙන්න පුළුවන්. අන්න මේ දැල්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෝ ඉඩම් නීතිය. දැන් තේරුණාද? අර තේරුන්නේ නැහැ කියපු අයට දැන් තේරුණාද? මට අදහසක් දෙන්නකෝ බලන්න. දැන් ඉක්මනින් අදහසක් දෙන්නකෝ. දැන් තේරුණාද? තේරුන්නේ නැහැ කියපු අයට අපි තව පහකට යමු. දැන් අපිට මගහැරුණා මට එක දෙයක් තියෙනවා. අර ගැටලු ටික මගහැරිච්ච එක තමයි ගැටලුව තියෙන්නේ. අපි ඊළඟ පේපරේ රෙකෝඩින් එක දෙනවා. මේ රෙකෝඩින් එක නම් දෙනවා. රෙකෝඩින් එක නෙවෙයි ගැටලුව මේ බා. ඇයි දන්නේ විදුලිය බිඳ වැටිච්ච කී ගැටලුව තමයි මට තියෙන ගැටලුව. මට දැන් තියෙන ගැටලුව කුලකේ කරමු. ඒ කියන්නේ අපි ක්ලාස් එකේ එකවරම මේ තව 100ට වැටිය තියෙන්නේ
140ක් තියෙනවා 140ක් බැටරිය තියෙනවා බලමු මේ 40 ඉවර වෙනකම් ක්ලාස් එක කරගෙන යනවා ඒක තමයි මට කරන්න පුළුවන් ප්‍රමාණය ඒ කියන්නේ දවස් ඇත්තටම අපරාධයක් අද අපි පේපර්ස් 3කට ගියේ පේපර්ස් 3කට ඒක හරි ඊළඟට යමුකෝ කුලකට මම රාස් භාෂාවේ කියන ඔයාලට රෙකෝඩින් එකෙන් බලා ගන්න එක ඒකේ පොඩි එතන මම රෙකෝඩින් එකක් දෙන්නම් ඒ ගැටලු පහයි රෙකෝඩින් එක තුල බලා ගන්න ඕනේ මෙන්න කුලකයක් කුලක පුත් ඔයාලගේ විභාගෙට අහන්න පුළුවන් මේක එයා කිව්වා මේ